අද අපිට පටන් ගන්න තියෙන්නේ මෙන්න මේක. රයිට්. මොකද්ද? මෙන්න මේ එන්ඩෝක්‍රයින් මෙඩිසින් කියන සෙට් එක තමයි අපිට කතා කරන්න තියෙන්නේ. රයිට්. එතකොට මේ එන්ඩෝක්‍රයින් මෙඩිසින් කියලා කියන ඇත්තටම එන්ඩෝක්‍රයින් සිස්ටම් එක කියලා කියන අපේ ශරීරයේ තියෙන අන්තරාසර්ග පද්ධතිය. රයිට්. අන්තරාසර්ග පද්ධතියට අයත් ප්‍රධාන වශයෙන් අපිට අන්තරාසර්ග කියන්නේ ඇත්තටම ඔය ග්‍රන්ථි වලට ප්‍රනාල නැහැ. ඒ කියන්නේ අපේ ශරීරයේ යම් ශ්‍රාවීය කෘත්‍යයක් ඉටු කර නමුත් ඔයාලට ප්‍රනාල නැති හින්දා ඔයා ප්‍රවාහණය වෙන්නේ රුධිරය හරහා. ඒ කියන්නේ අපේ ශරීරයේ ග්‍රන්ථියේ ඉඳලා අදාළ තැනට ඔය හෝමෝන් එක මේ හෝමෝන් අරන් යන්නේ එන්ඩෝක්‍රයින් හෝමෝන් කියන ඒවා අරන් යන්නේ රුධිරය හරහා. right ඒකයි තියෙන වෙනස. තව තියෙනවා බාහිරාසර්ග. right බාහිරාසර්ග ග්‍රන්ථි කියලා තියෙනවා. ඒවට ප්‍රනාල තියෙනවා. ඒ වගේ ශ්‍රාවයන් මොකක් හරි නලයක් මාර්ගයෙන් තමයි අදාළ තැනට අරන් එන්නේ. right එතකොට මේවට ප්‍රනාල නැහැ මේවා රුධිරය හරහා තමයි ප්‍රවාහණය වෙන්නේ. එක තැනක ඉඳලා තව තැනකට. ඒකින්ද තමයි මේවට එන්ඩෝක්‍රයින් මෙඩිසින්ස් කියලා කියන්නේ අන්තරාසර්ග පද්ධතියෙන් ශ්‍රාවය කරන ප්‍රධාන වශයෙන් තියෙන හෝමෝන තුනයි අපිට. හරි? හෝමෝන තුනයි කතා කරන්න තියෙන්නේ. මේ හෝමෝන් අපි කියන හෝමෝන් රීප්ලේස්මන්ට් තෙරපි එක. අපේ ශරීරයේ සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙක්ගේ ඔය අපි කතා කරන හෝමෝන වර්ග තුනම සාමාන්‍ය විදිහට නිෂ්පාදනය දැන් මම ගන්නකො මට ලෙඩ ඇති හැබැයි මේ අන්තරාසර්ග ග්‍රන්ථි පද්ධතියට අයිති හෝමෝන වලින් තියෙන ලෙඩ මට නැහැ. හරි එතකොට මගේ ගත්තොත් මගේ ඒ හෝමෝන තුන හොඳට වැඩ. يعني මගේ ශරීරයේ තියෙන ඕන ප්‍රමාණය තියෙනවා. ගැටලුවක් නැහැ. හැබැයි මගේ ශරීරයේ තියෙන ඕන ප්‍රමාණය නැති වුණොතින් තමයි එළියෙන් ඒක දෙන්න වෙන්නේ. රීප්ලේස් කරන්න වෙන්නේ. කියන්නේ ඒක බෙහෙත් එකක් විදිහට හදලා තිනවා. රයිට්. ඒක එළියෙන් දෙන්න වෙනවා. ටැබ්ලට් එකක් හෝ වේවා ඉන්ජෙක්ෂන් එකක් හෝ වේවා ඒ විදිහට එළියෙන් දෙන්න වෙනවා. රයිට්. ඔකට තමයි අපි කියන්නේ හෝමෝන් රීප්ලේස්මන්ට් එකක් කියලා. එතකොට මම ඔයාලට කියන්නම් අපේ ශරීරය ගත්තට පස්සේ ප්‍රධානම වශයෙන් රයිට්. ප්‍රධාන වශයෙන් ගත්තට පස්සේ මෙන්න පළවෙනියටම වැදගත් වෙන හෝමෝන් එක තමයි මොකද්ද? ඉන්සියුලින් කියලා කියන්නේ ළමයි. හරි පේනවනේ ඉන්සියුලින්. මේක තමයි අපේ ශරීරයේ තියෙන පළවෙනි එන්ඩෝක්‍රයින් හෝමෝන් එක. right? එතකොට මෙයාගේ අපේ නිරෝගී පුද්ගලයෙක්ගේ මෙයා තියෙන ඕන ප්‍රමාණය ගැටලුවක් නැහැ. හැබැයි මෙයා තියෙන ප්‍රමාණයට වඩා අඩු වෙන්න, ඒ කියන්නේ නිපද වෙන්න ප්‍රමාණය අඩුයි නම් මොකද වෙන්නේ? මේ ඉන්සියුලින් කියන කෙනා අපේ ශරීරයේ ග්ලූකෝස් ලෙවල් එක තමයි පාලනය කරන්නේ. රිදුරේ සීනි මට්ටම පාලනය කරනවා. එතකොට ඉන්සියුලින් ලෙවල් එක සාමාන්‍යයෙන් නිපද වෙන්න ඕන ප්‍රමාණයට වඩා අඩුයි නම් ඉන්සියුලින් නිපද වෙන්නේ අපිට හැදෙන ලෙඩක් මොකද්ද? ඩයබටික් කියලා ලෙඩක්, දියවැඩියාව. දියවැඩියාව කියලා කියන්නේ මේ ඉන්සියුලින් ලෙවල් එක. right. එකක් තමයි ඉන්සියුලින් එක්කෝ නිපදවන්නෙම නැහැ. අනිත් එක තමයි නිපදවන ප්‍රමාණය අඩුයි. right. එතකොට ඉන්සියුලින් කියන හෝමෝන් එක නිසා හැදෙන්න පුළුවන් රෝගය තමයි ඩයබටික් කියලා කියන්නේ. එතකොට ඊට පස්සේ තියෙන හෝමෝන් එක මොකද්ද? තයිරොක්සින්. තයිරොක්සින් කියන හෝමෝන් එක ඔයගොල්ලෝ දන්නවා. ඒකත් එන්ඩෝක්‍රයින් හෝමෝන් එකක්. මෙන්න මෙතන right මෙතන මේ තයිරොයිඩ් ග්‍රන්ථිය කියලා එකක් තියෙනවා. ඒකෙන් තමයි ඔක නිපදවන්නේ. right ඉන්සියුලින් නිපදවන්නේ අග්න්‍යාශය. අපි කියනවා පැන්ක්‍රියස් එක අග්න්‍යාශයෙන් තමයි ඉන්සියුලින් නිපදවන්නේ. තයිරොක්සින් නිපදවන්නේ තයිරොක්සින් නිපදවන්නේ මොකින්ද? මේ තයිරොයිඩ් ග්ලෑන්ඩ් එකෙන්. එතකොට ඔයගොල්ලෝ දැකලා තියෙන්නේ මේ මෙතන ඉදිමිලා ගලගන්නේ හැදිච්ච අය. ඒ කියන්නේ තයිරොයිඩ් ග්ලෑන්ඩ් එක ඉදිමෙනවා. ඇයි ඒ? අයඩින් උණතාවයෙන් හින්දා අයඩින් ඕන අපේ ශරීරයේ තයිරොක්සින් හැදෙන්න අයඩින් අවශ්‍යයි. අයඩින් වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒ ග්‍රන්ථි උත්තේජනය වෙලා ඒක ඉදිමෙනවා. එතකොට තමයි ඔය ගලගන්නේ කියලා කියන්නේ. අපි කියනවා මොකද්ද? එතකොට අපි කියනවා හයිපෝතයිරොයිඩිසම්. ඒ කියන්නේ තයිරොක්සින් ලෙවල් එක අඩු වුණාට පස්සේ මේක ඉදිමිලා මොකද වෙන්නේ? ඒක අයින් කරන්න වෙනවා. අයින් කරාට පස්සේ තයිරොක්සින් අපේ ශරීරයේ සාමාන්‍යයෙන් නිපද වෙන්නේ නැහැ. ඇයි ඒ ග්‍රන්ථි අයින් කරනවා? right? තිබුණත් නිපද වෙන්නේ නැහැ ඉදිමුණොතින්. ග්‍රන්ථි අයින් කරලා ජීවිත කාලෙම යාට තයිරොක්සින් ගන්න වෙනවා පිටින්. ටැබ්ලට් එකක් විදිහට තියෙනවා තයිරොක්සින්. ඒක තයිරොක්සින් කියන්නේ හෝමෝන් එක. අපේ ශරීරයේ මෙටබොලිසම් එක තමයි මෙයා පාලනය කරන්නේ. පරිවෘත්තිය පාලනය කරන හෝමෝන් එක තයිරොක්සින්. සමහර අයගේ තයිරොක්සින් අඩු නම් මොකද වෙන්නේ? තයිරොක්සින් ලෙවල් අඩු වුනහම කොණ්ඩේ යන්න පුළුවන්, රයිට්. එතකොට මහත් වෙන්න පුළුවන් ගොඩක් ඒ වගේ
වෙන්න පුළුවන්. right? එතකොට එයා තමයි තයිරොක්සින් එක. එයා ඩෝනියෙක් කෙනා. ඊට පස්සේ තුන්වෙනි එක්කෙනා තමයි අපි කියන ඇඩ්‍රිනලින් කියන හෝමෝන් එක. ඇඩ්‍රිනලින් හෝමෝන් එක අපේ ශරීරයේ යම් හදිසි අවස්ථාවක් තමයි ඕන වෙන්නේ ගොඩක් වෙලාවට හදිසි අවස්ථාවක් කියලා කියන ඔය හුස්ම ගැනීම අපහසුතාවයක් ආවම right එතකොට කාත් එක්ක හරි සටන් කරන්න ඕනොත් ඒ වගේම කාට හරි බයේ දුවලා පැනලා යන්න ඕනොත් අන්න ඒ වගේ හදිසි අවස්ථාවක right වැදගත් වෙන්නේ මේ ඇඩ්‍රිනලින් කියන හෝමෝන් එක. ඇඩ්‍රිනලින් හෝමෝන් එක නිපදවන්නේ ඇඩ්‍රිනල් කියන ග්ලෑන්ඩ් එකකින්. එහෙම නැත්නම් අධිවෘක්ක ග්‍රන්ථිය කියලා තියෙනවා රයිට් වකුගඩු වලට උඩින් තියෙන වකුගඩු වලටම සම්බන්ධ වෙලා වකුගඩු වලට උඩින් තියෙන්නේ ඇඩ්‍රිනල් ග්ලෑන්ඩ් කියලා අධිවෘක්ක ග්‍රන්ථිය රයිට් ග්‍රන්ථි දෙකක් තියෙනවා වකුගඩු දෙකේ එක ඒ අධිවෘක්ක ග්‍රන්ථිය වලින් තමයි ඇඩ්‍රිනලින් ඉපදවන්නේ. එතකොට මේ හෝමෝන් තුන ගැන තමයි රයිට් මේ හෝමෝන් අඩු වුණාම මොකද වෙන්නේ? මේ හෝමෝන් රීප්ලේස් කරන්න මොනවද දින බෙහෙත් කියන එක තමයි අපි අද කතා කරන්නේ. රයිට් ඉන්සියුලින් තයිරොක්සින් and ඇඩ්‍රිනලින්. ඒකනේ තමයි මුලින්ම කතා කරන්නේ ඉන්සියුලින්. ඒ කියන්නේ මොනවද? ඩයබටික් මෙඩිසින් තමයි මුලින්ම කතා කරන්න යන්නේ. right එතකොට මේ එන්ඩෝක්‍රයින් මෙඩිසින් මම ඔයාලට නෝට් එක දාලා තියෙන්නේ right නෝට් එක දාලා තියෙන්නේ ලොකු නෝට් එක මේක මම උගන්වන්න ලේසි වෙන right අවශ්‍ය කාරණා ටික විතරක් අරගෙන මම මේ නෝට් එක හදලා තියෙනවා right අපි ලොකු කාලයක් යන්නේ අද පැය සාමාන්‍යයෙන් දෙකකට ආසන්න කාලයක් යයි right ඒකට මම ඩවුට් එකක් තියෙනවා නම් නෝට් එකක් දාලා තියාගන්න ඉවරනාට පස්සේ මගෙන් අහන්න පුළුවන් හරි ඊට පස්සේ ප්‍රධාන වශයෙන්ම අපි මුලින්ම කතා කරන්නේ මොකද්ද ඉන්සියුලින් සම්බන්ධයෙන් කියලා මම කිව්වා. එතකොට ඒක යටතේ ඉන්සියුලින් ලෙවල් එක හරියට නැති වුණාට පස්සේ රයිට් තමයි ඩයබටික් කියන සිටුේෂන් එකේ ඉන්නේ. ඒකිනුත් අපි කියන්නේ ඕරල් ඇන්ටි ඩයබටික් මෙඩිසින් තමයි මුලින්ම කතා කරන්නේ. ඒ කියන්නේ ඕරල් ඇන්ටි ඩයබටික් මෙඩිසින් කියලා කියන්නේ මොනවද? ටැබ්ලට් එකක් විදිහට ගන්න පුළුවන් ඩයබටික් වලට දෙන ඖෂධ වර්ග. රයිට් එතකොට ඒකේ මුලින්ම ඉන්න බයිගොනයිට්ස් කියලා කෙනෙක් බයිගොනයිට් කියන කාණ්ඩයට අයිති වෙන්නේ මෙට්ෆෝමින් රයිට් හොඳට මතක තියාගන්න දියවැඩියාව හැදිච්ච කෙනෙකුට මුලින්ම දෙන ඖෂධය මුලින්ම දෙන ඖෂධ කාණ්ඩය තමයි මොකද්ද මෙට්ෆෝමින් කියලා කියන්නේ. අපි කියනවා ප්‍රයිමරි ට්‍රීට්මන්ට් එක නැත්නම් මොනොതെරපි කියලා කියනවා. ඩයබටික් පේෂන්ට් කෙනෙකුට දෙන මොනොതെරපි එක තමයි රයිට් ප්‍රාථමිකම ට්‍රීට්මන්ට් එක තමයි මෙට්ෆෝමින් කියලා කියන්නේ. හරි. එතකොට මෙට්ෆෝමින්. එතකොට මම මේ මෙට්ෆෝමින් ගැන කියන්න කලින් දෙ චූටි කාරණාවක් තියෙනවා ඔයාලට මම පැහැදිලි කරන්න චුට්ටක් ඒක. එතකොට අපි ගන්නවනේ මේ සාමාන්‍යයෙන් අපි ගත්තොත් ඩයබටික් හැදිච්ච කෙනෙක් right ඩයබටික් හැදෙන්න පුළුවන් කොහොමද කියලා මම චුට්ටක් ඔයාලට කියන්න. ඩයබටික් හැදෙන්න පුළුවන් අපේ ශරීරයේ නිපදවන ඉන්සියුලින් ප්‍රමාණය එක්කෝ සම්පූර්ණයෙන්ම නතර වෙනවා. right ඉන්සියුලින් චුට්ටක් නිපද වෙන්නේ නැහැ අපේ අග්න්‍යාශයෙන්. එක right එතකොට ඒ වගේ අයට අපි කියනවා මොකද්ද? ඒ වගේ අයට අපි කියනවා right ඒ වගේ අයට අපි කියනවා මොකද්ද? ඉන්සියුලින් සම්පූර්ණයෙන්ම අපේ ශරීරේ නිපද වෙන්නේ නැහැ. ළමයි අපි ඒකට කියනවා type 1 diabetes කියලා. type 1 diabetes කියලා කියනවා. type 1 diabetes කියලා කියනවා. right එතකොට ඊට පස්සේ
ටයිප් 1 කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම අපේ ශරීරයේ චුට්ටක්වත් ඉන්සියුලින් නිපදවන්නේ නැහැ. උපදීම හෝ පස්සේ මොකක් හරි යානවල ප්‍රශ්නයක් ඉඳලා හෝ සම්පූර්ණයෙන්ම අග්න්‍යාශයේ ක්‍රියාවිරහිත වුණා කියලා හිතන්නකො. එතකොට වෙන්නේ මොකද්ද? සම්පූර්ණයෙන්ම අපේ ශරීරයේ ඉන්සියුලින් නිපදවන එක නතර වෙනවා. ඒක තමයි අපි කියන්නේ ටයිප් 1 ඩයබටික් කියලා. ඉතින් මේ ටයිප් 1 ඩයබටික් වලට හොඳට මතක තියාගන්න මෙයාට තියෙන ප්‍රතිකාරය මොකද්ද? ටයිප් 1 ඩයබටික් කියන තත්වයට තියෙන ප්‍රතිකාරය only ඉන්සියුලින් විතරමයි. ඒ කියන්නේ ඉන්සියුලින් චුට්ටක් නිපදවන්නේ නැහැනේ. ඉන්සියුලින් චුට්ටක් අපේ ශරීරේ නිපදවන්නේ නැහැ. එතකොට ඒ වගේ කෙනෙකුට එළියෙන් ඉන්සියුලින් එක ඉන්ජෙක්ෂන් එකක් විදිහට දීලා තමයි ඒක මැනේජ් කරගන්න වෙන්නේ. හරිනේ කතන්දරේ මම ඉන්සියුලින් පෙන්නනවා ඔයාලට. ඊට පස්සේ දෙවෙනි එක තමයි ටයිප් 2 ඩයබටිස් කියලා කියන්නේ. ටයිප් 2 ඩයබටිස් ටයිප් 2 ඩයබටික් කියන එක ළමයි මේකෙදි වෙන්නේ මොකක්ද දන්නවද? ඉන්සියුලින් ප්‍රමාණවත් තරම් නිපද වෙන්නේ නැහැ. not enough කියලා කියන්නේ ඉන්සියුලින් නිපදවනවා. හැබැයි අපේ ශරීරයේ නිපදවන ග්ලූකෝස් ප්‍රමාණය පාලනය කරන්න තරම් ප්‍රමාණවත් නැහැ. අඩුවෙන් තමයි තියෙන අවශ්‍ය ප්‍රමාණයට නැහැ. එතකොට ඒ වගේ අයට type 2 diabetic තියෙන අයට තමයි oral anti diabetic medicine ගොඩක් පාවිච්චි කරන්නේ. right? ඇයි කොහොමද? ඒ oral anti diabetic medicine වලින් කරන්නේ මෙන්න මේ ඉන්සියුලින් නිෂ්පාදනය උත්තේජනය කරනවා. right? එතකොට හිතලා බලන්න චුට්ටක් නිෂ්පාදනය වෙන්නේ නැත්නම් type 1 diabetic නම් චුට්ටක් නිෂ්පාදනය වෙන්නේ නැහැ නේ. එතකොට ඒ වගේ කෙනෙකුට oral medication එකක් දීලා වැඩක් නැහැ. ඇයි? චුට්ටක්වත් නිපද වෙන්නේ නැත්නම් උත්තේජනය කරලා වැඩක් නැහැ. අග්න්‍යාශය සම්පූර්ණයෙන්ම ඉන්සියුලින් නිෂ්පාදනය අතර වෙලානේ තියෙන්නේ. හරි. ඒක චුට්ටක් නිෂ්පාදනය නැත්නම් උත්තේජනය කරලා වැඩක් නැහැ. පොඩක් හරි නිෂ්පාදනය වෙනවා නම් අන්න එයා උත්තේජනය ගන්න තමයි oral anti diabetic medicine දෙන්නේ. ඒකට oral anti diabetic medicine කියන එක පාවිච්චි කරන්නේ මොකටද? type 2 diabetes වලට type 2 වලට තමයි පාවිච්චි කරන්නේ. හරි? right. නොය කතන්දරේ තමයි කියලා දෙන්න ඕනේ. මේකෙදි වෙන්නේ සම්පූර්ණ ඉන්සියුලින් නිපදවීම නතර වෙනවා. මේකෙදි වෙන්නේ ඉන්සියුලින් නිපදවීම අඩු වෙනවා. නතර වෙන්නේ නැහැ. ඒක උත්තේජනය ගන්න බෙහෙත් දෙනවා. පළවෙනි බෙහෙත් එක තමයි metformin hydrochloride. right? metformin කියන එක කෙනා. right? එතකොට අපි metformin ගැන මුලින්ම බලනවා. එතකොට metformin ගත්තට පස්සේ මෙන්න ඉන්ඩිකේෂන් එක තියෙනවා මොකද්ද? type 2 diabetes වලට විතරයි දෙන්නේ. right? type 2 diabetes වලට දෙන්නේ ඇයි? oral medication එක සුදුසු වෙන්නේ ඉන්සියුලින් නිපදවීම අඩු අයට පමණයි. ඉන්සියුලින් නිපදවීම සම්පූර්ණයෙන්ම නතර වෙලා තියෙනවා ළමයි. ඉන්සියුලින් තමයි ප්‍රතිකාරයේ විදිහට ගන්න වෙන්නේ. ඒකට oral drugs අරගෙන වැඩක් නැහැ. හරි? ඒකයි. එතකොට මේකේ contraindications තියෙනවා. avoid EGFR කියලා එකක් තියෙනවා. ඔය ඕක බලන්නේ ඔය කියන glomerular filtration rate එක. right? ඒ EGFR එකෙන් බලන්නේ kidney වල function එක. වක්ගඩුවේ ක්‍රියාකාරීත්වය බලන්නේ. ඒක වක්ගඩුවේ ක්‍රියාකාරීත්වය අඩු වෙලා නම් මේක පාවිච්චි කරන්න හොඳ නැහැ. හයිඩ්‍රොක්ලොරයිඩ් metformin hydrochloride කියන ඖෂධය. හැබැයි සමහරු කියනවා, ඒ කියන්නේ වක්ගඩුවල ක්‍රියාකාරීත්වය අවුල් ගිහිල්ලා මේක දෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. සමහරු කියනවා මේක ගන්න අයට තමයි මොකද්ද? මේක ගන්න අයට තමයි metformin, ඒ කියන්නේ metformin කියන ඖෂධය ගන්න අයට තමයි මොකද්ද? වක්ගඩුවේ ක්‍රියාකාරීත්වය අවුල් යන්නේ කියලා. නෑ නෑ, එහෙම එකක් නැහැ. මොකක්ද දන්නවද වෙන්නේ? වක්ගඩුවල ක්‍රියාකාරීත්වය අඩු වෙන්න පුළුවන් ඩයබටික් කියන තත්ත්වයට. හරි? ඩයබටික් කියන තත්ත්වයට වක්ගඩුවල ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. අඩු වුණාට පස්සේ metformin තමයි වල අහු වෙන්නේ. right? ඇයි ඒ? වක්ගඩුවල ක්‍රියාකාරීත්වය අඩු වෙලා right? metformin ගන්න කෙනෙක් ඒකින්ද metformin ගේ පිටින් තමයි ඔක යන්නේ. right? ඇත්තටම metformin වලට නෙවෙයි වක්ගඩුවල ක්‍රියාකාරීත්වය අඩු වෙන්නේ. ඩයබටික් කියන රෝගය නිසා. එතකොට මම ඔයාලට කියලා දෙනවා තව කතන්දරයක් තියෙනවා. චූටි කතන්දරයක් කවුරුවත් කියලා දෙන්නේ නැහැ. මේ ෆාමසි සමහරව දන්නේ නැහැ. ඒකින්ද මේ අහන්නම් වෙන්නේ නැහැ කාගෙන්වත්. සමහර අය දන්නේ නැහැ. මාත් මේ අපිට සාමාන්‍ය ડોක්ටර්ස් උගන්වනවානේ. ડોක්ටර්ස් උගන්වනකොට අපිට ඒ වගේ දේවල් අහුවෙනවා කියලා කියන්නේ ඒගොල්ලෝ සමහර අය ඉන්නවා අර කිසිම ලෝභකමක් නැතුව කියලා දෙන ડોක්ටර්ස්ත් ඉන්නවා. ඒක ඒ වගේ අය හම්බුනාට පස්සේ අපිට මොකක් හරි දෙයක් හොඳට ඉගෙන ගන්න පුළුවන්. හරි? ඒ වගේ කීප දෙනෙක්ගෙන් ඉගෙන ගත්තොත් තමයි මාත් මේ හැමෝටම කියලා දෙන්නේ. ડોක්ටර්ස් හැමෝම එහෙම කියලා දෙන්නේ නැහැ. මොකද කොහොකකම දෙනවනේ ඉතින්. ඒ වගේ කෙනෙක්. එතකොට ඩයබටික් ප්‍රධාන වශයෙන්
වර්ග දෙකක් මම කියව type 1 type 2 කියලා. එතකොට ඩයබටික් හැදුනට පස්සේ පළවෙනියටම වෙන්න පුළුවන් මොකද්ද? ස්නායු ලෙඩ වෙන එක. right? ඩයබටික් හැදුනට පස්සේ ස්නායු වලට ලෙඩ වෙනවා. ස්නායු ලෙඩ වෙනවා. right? අතපය හිරි වැටෙනවා, ස්පේන් නීම අඩු වෙනවා, ස්පේන් නැති වෙලා යන්නත් පුළුවන්. ඒක ඩයබටික් වල එක ආකාරයක්. right? ඩයබටික් හැදුනට පස්සේ ස්නායු වලට හානි වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒකට අපි කියනවා ඩයබටික් නියුරෝපති. ස්නායු වලට තමයි හානි වෙන්නේ. නියුරෝ කියලා කියන්නේ ස්නායු, නියුරෝපති. ස්නායු ලෙඩ වෙනවා. ප්‍රති කියලා කියන්නේ ලෙඩක්. නියුරෝ කියලා කියන්නේ ස්නායු. ස්නායු වලට ලෙඩ වෙනවා ඩයබටික් නිසා. ඩයබටික් නියුරෝපති කියලා කියන ওই තත්ත්වය. right? ඊට පස්සේ ඩයබටික් හින්දා වකුගඩු ලෙඩ වෙන්න පුළුවන්. ඩයබටික් හින්දා වකුගඩු ලෙඩ වෙන එකට අපි කියනවා මොකද්ද? ඩයබටික් නෙෆ්‍රෝපති. නෙෆ්‍රෝ කියන්නේ වකුගඩු. right? ප්‍රති කියන්නේ ලෙඩ වෙනවා. වකුගඩු ලෙඩ වෙන ඩයබටික් එකට අපි කියනවා ඩයබටික් නෙෆ්‍රෝපති. එතකොට මේ ඩයබටික් නෙෆ්‍රෝපති ආපු අයගේ තමයි වකුගඩු වල ක්‍රියාකාරීත්වය අඩු වකුගඩු නරක වෙනවා කියලා කියන්නේ. වකුගඩු කියනවා කිඩ්නි ෆේලියර් වෙන්න පුළුවන්. කිඩ්නි ෆේලියර් වෙන්න පුළුවන්. වකුගඩු වල ක්‍රියාකාරීත්වය අඩු වීමක් වෙන්න පුළුවන්. එතකොට මෙට්ෆෝමින් බොනවා. වකුගඩු ඩයබටික් හැදුනට පස්සේ මුලින්ම බොන එක කියන්නේ මෙට්ෆෝමින්. එතකොට මෙට්ෆෝමින් බොන කෙනෙකුගේ තමයි මෙන්න මේ වකුගඩු නරක වීමක් මොකක් හරි වකුගඩු වල ක්‍රියාකාරීත්වය අඩු වීමක් සිද්ධ වෙන්නේ. එතකොට මුලින්ම ගත්ත ඖෂධය මොකද්ද? මෙට්ෆෝමින්. එයාගේ පිටින් තමයි ඔක යන්නේ. right? ඒකින්ද මෙට්ෆෝමින් වලට වකුගඩු නරක වෙනවා කියන කතන්දරේ ලොකු සත්‍යතාවයක් නෑ. පොඩි සත්‍යතාවයක් තියෙනවා. ඇයි? පොඩි සත්‍යතාවයක් තියෙනවා කියලා කියන්නේ ඕනම් බෙහෙත් එකක් අපේ ශරීරය ගියා පස්සේ වකුගඩු ක්‍රියාකාරීත්වය චුට්ටක් වැඩි වෙනවා. කියන්නේ හයියෙන් වැඩ කරන්න ඕන. ඒකින්ද කාලයක් බෙහෙත් එක ගන්නකොට ඕනම් බෙහෙත් එකක් මෙට්ෆෝමින් විතරක් නෙමෙයි කාලයක් බෙහෙත් එක ගන්නකොට ඒක අයින් කරන්න වකුගඩු ගොඩක් ලොකු ගේමක් දෙනවා ශරීරයෙන්. මුත්‍රා වලින් යන බෙහෙත් තව වැඩිපුර ලොකු ගේමක් දෙනවා. ඒ ගේම දීලා එයා පොඩ්ඩක් හති වැටෙන්න පුළුවන්. ඒ වගේ සමහරලාට වෙනවා. ගොඩක් වෙලාට වෙන්නේ එහෙම තමයි. එතකොට ඩයබටික් නෙෆ්‍රෝපති කියන තත්ත්වයෙන් තමයි වකුගඩු වල ක්‍රියාකාරීත්වය අඩු වෙන්නේ. ඒක මෙට්ෆෝමින් පිටින් දාන එක වැරදි. මම ඒකයි කියන්නේ. right? ඒක වැරදි මතයක්. ඒක ඔයාලට කියලා දුන්නේ එකයි හරි අවබෝධයෙන් මේක දකින්න ඕන. right. එතකොට මෙට්ෆෝමින් ගන්නවා මොකද්ද? හැබැයි මේක කියන avoid EGFR. ඒ කියන්නේ වකුගඩු ක්‍රියාකාරීත්වය අඩු වෙනන් දෙන්න හොඳ නැහැ. තවත් අඩු වෙන්න පුළුවන්. ඒකයි එහෙම කියන්නේ. right? ඊට පස්සේ side effects වලට එන්න ඔය මොනවද? anorexia nausea vomiting ඔක්කාරය right? වමනය right? බඩේ රිදෙන එක එනවා right? vitamin B12 absorption එක අඩු වෙනවලු right? ඔන්න වගේ side effects එකක් තියෙනවා. ඒ වගේ මාළුකු වැදගත්කමක් නෑ අපිට right? ඊට පස්සේ අපි ගත්තොත් right? මේක කියනවා treatment practice point වලට කියනවා treatment to be temporarily stopping severe infection shock and dehydration. ඒ කියන්නේ infection එකකදී නම් treatment එක ටෙම්පරරි නවත්තන්න ඕන. ඉන්ෆෙක්ෂන් එකක් ආවට පස්සේ ට්‍රීට්මන්ට් එක චුට්ටක් නවත්තලා ඉන්ෆෙක්ෂන් එකට ප්‍රතිකාර කරලා ආසාදනයක් මොකක් හරි ආවොත් ඒකට ප්‍රතිකාර කරලා තමයි කරන්න කියලා කියන්නේ. ඊට පස්සේ කියනවා මොකද්ද? Discontinue treatment on the morning of surgery under general anesthesia and restart therapy when renal function returns to the pre-operative level. මොකද සර්ජරි එකක් කරන් ඉන්නවනම් සර්ජරි කරන්න කලින් දවසේ මෙට්ෆෝමින් ගත්තට පස්සේ ඊට පස්සේ ගන්න දෙන්නේ නැහැ. සර්ජරි එක කරලා නැවත වකුගඩු ක්‍රියාකාරීත්වය බලලා තමයි නැවත මෙට්ෆෝමින් යාට ආරම්භ කරන්නේ. හරිනේ කතන්දරේ. ඊට පස්සේ කියන gradual increase dose අඩු මාත්‍රාවකින් පටන් අරන් ඩෝස් එක වැඩි කරන උපරිම keep dose below 2 gram per day. දවසට ග්‍රෑම් 2කට වඩා දෙන්නේ නැහැ. ඒකට below අඩුවෙන් තියන්න. උපරිම දවසට ග්‍රෑම් 2යි මාත්‍රාව දෙන්න පුළුවන්. ඒකට අඩුවෙන් තියන්න කියලා කියනවා. ඊට පස්සේ කියනවා to minimize side effects in elderly. right? elderly වල නම් අනිවාර්යෙන් ග්‍රෑම් 2කට වඩා අඩුවෙන් තියන්න ඕන. මොකද side effects වැඩි වෙන්න පුළුවන්. ඔක්කාරේ වමනේ වගේ ඒවා වැඩි වෙන්න පුළුවන්. right? ඊට පස්සේ කියනවා usually hypoglycemia does not occur with metformin monotherapy. මේ monotherapy එක කියලා කියන්නේ metformin ආරම්භ කරපු කෙනෙක් කියන්නේ අලුතෙන්ම ඩයබටික් හැදිලා පළවෙනි ප්‍රතිකාරයේ විදිහට මෙයාට දෙන්නේ මෙට්ෆෝමින්. එතකොට එයා මොකද වෙන්නේ? එයා නිසා මේ කියන්නේ මෙට්ෆෝමින් නිසා right අපි කියනවා sugar අඩු වෙන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් අපි මෙතනින් එහාට කතා කරන හැම oral anti diabetic medicine එකක්ම tablet එකක්ම බිව්වට පස්සේ අපේ sugar level එක සාමාන්‍යයකටත් වඩා අඩු කරනවා. හැබැයි මෙට්ෆෝමින් වලට එහෙම වෙන්නේ නැහැ. ඒක තමයි කතන්දරේ. හරි. ඒක පොඩක් විශේෂ කාරණයක්. මෙතනින් එහාට අපි කතා කරන බෙහෙත් වලට sugar level එක
සාමාන්‍යයකටත් වඩා අඩු වෙනවා. හැබැයි මෙට්ෆෝමින් වලට එහෙම අඩු වෙන්නේ නැහැ. මෙයා අඩු කරනවා. right? blood glucose level එක අඩු කරනවා. හැබැයි සාමාන්‍යයකට අඩු කරනවා. ඊට පස්සේ කියනවා discontinue after childbirth in gestational diabetes. gestational diabetes එක කියලා කියන්නේ මොකද්ද? pregnant කාලෙන් diabetic situation එක. pregnant කාලෙන් diabetic situation එකට මොකද කියන්නේ? ඒ කාලෙට ගන්නෙ නැහැ. සාමාන්‍යයෙන් sorry pregnancy කාලෙන් diabetic එකට pregnant කාලේ විතරයි ඔය metformin එක පාවිච්චි කරන සමහරවිට insulin පාවිච්චි කරන අවස්ථා දින ගොඩාක් වැඩි වුණොත් pregnancy කාලේ diabetic situation එකක් එන්නේ. එයාගේ හෝමෝන් සාන්ද්‍රණය ගොඩාක් වැඩි ඉන්සුලින් සහ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන් සාන්ද්‍රණය ඉහළ යාම හින්දා එයාගේ සුගරේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යනවා. ඒක තමයි gestational diabetes කියලා කියන්නේ. ළමයා හම්බුනාට පස්සේ ඕක බනිනවා. හෝමෝන් ටික අඩු වෙනවනේ. right? එතකොට ළමයා හම්බෙනකම් විතරයි ඒ diabetic කියන situation එක තියෙන්නේ. සමහර pregnant අයට එනවා. හරි එතකොට ඒ කට්ටියට metformin දෙනවා. ළමයා හම්බුනාට පස්සේ ඒක නතර කරනවා. ඒකයි කියන්නේ. right? right ඊට පස්සේ අපිට කියන්නේ patient advice වලට මොනවද? to prevent gastrointestinal side effect බඩ ආහාර මාර්ගයේ ආශ්‍රිත side effect අඩු කරගන්න නම් take metformin with meals or immediately after meals. ඒ කියන්නේ ඔක්කාරේ වමනේ වගේ අඩු කරගන්න පුළුවන් with meals ගන්න. ඒ කියන්නේ කෑමත් එක්ක ගන්න නැත්නම් immediately after meal කියන්නේ කාපු ගමන් බොන්න. right? ඒවා අඩු කරගන්න පුළුවන් side effect. ඊට පස්සේ කියනවා do not take between meals. ආහාර අතරතුර ගන්න හොඳ නැහැ. between meals කියලා කියන්නේ ඔත එකක් බිව්වා ජූස් එකක් බිව්වා ඒ වගේ ආහාර අතරතුර ගන්න හොඳ නැහැ. ප්‍රධාන ආහාර වේල් කින් පස්සේ ගත්තා නම් හරි. ඊට පස්සේ කියනවා do not take metformin before meals. ආහාර ගන්න කලින් කොහොමත් ගන්න හොඳ නැහැ. right? මොකද ඔක්කාරේ වමනේ තවගේ තත්ත්ව ගොඩාක් වැඩි වෙන්න පුළුවන්. ඊට පස්සේ කියනවා take medicine regularly. ඊට පස්සේ කියනවා carry medicine when attending functions during meal time. ආහාර වේල අතරතුර කොහේ හරි ෆන්ක්ෂන් වලට යනවා මඟුල් ගෙවල් වලට වගේ යනවා නම් බෙහෙත් අරන් යන්න බෙහෙත් ටික කරන් යන්න ඇයි ඒ අඩුම ගානේ මේ බොන වේල හරිය අරන් යන්න ඕන. එතකොට ඒ වගේ එකක් තියෙනවා. right? එතකොට metformin කියන ඖෂධය මම ඔයාලට පෙන්නන්නම් metformin කියන ඖෂධය. right? metformin right මම ඔයාලගේ පෙන්නන්නම් සාමාන්‍ය ප්‍රධානව තියෙන බ්‍රෑන්ඩ් කිහිපයක් right glycomet තියෙන 500 right glycomet කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා metformin වල මෙන්න මේක right මේක තමයි ලංකාවේ තියෙන්නේ glycomet 500 right මේ බලන්න මෙන්න මේක තමයි glycomet 500 කියලා කියන්නේ සාමාන්‍ය මේ කාඩ් එක රුපියල් 78ක් වගේ වෙනවා කාඩ් එක රුපියල් 78ක් කාඩ් එක right එක කාඩ් එකක් කරගෙන 210 කාඩ් එකක් හරි ඔතන කාඩ් පහක් තියෙනවා glycomet කියන බ්‍රෑන්ඩ් එක තියෙනවා right ඊට පස්සේ මම තාම ඔයාලට පෙන්නන්නම් glycomet මේ glycomet වල SR එකකුත් තියෙන SR formulation එකක් කියලා කියන්නේ ළමයි slow release tablet එකක් එහෙම නැත්නම් බෙහෙත් එක චුට්ට චුට්ට තමයි රිලීස් වෙන්නේ එතකොට ඒ වගේ බෙහෙත් හදන්නේ මොකටද
SR ෆෝමියුලේෂන් හදන්නේ දවසට බොන්න තියෙන වාර ගාන අඩු කරන්න. සහ ඩ්‍රග් එක හොඳට මොකද්ද? මේ හොඳට ලෙඩේ කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. මෙන්න මේ SR එක ඔයගොල්ලෝ බලන්න මේක නිකන් පොඩ්ඩක් අර පැන්ඩෝල් පෙත්තට සමාන දිගට පෙත්තක් තියෙන අර රවුම් පෙත්තක් වුණාට 500 කියන එක මිලිග්‍රෑම් 500 මේක 500 SR හරි වෙනසක් තියෙනවා. 500 මිලිග්‍රෑම් ඉල්ලපු ගෙනට 500 SR දෙන්න හොඳ නැහැ. 500 SR ඉල්ලපු ගෙනට 500 දෙන්න හොඳ නැහැ. හරි? right. එතකොට මම ඔයාලට කලින් පැහැදිලි කරලා තියෙනවා මේ SR සහ normal tablet එකේ වෙනස්කම්. right? ඊට පස්සේ මම ඔයාලට ගත්තොතින් glycomet වල තියෙනවා මොකද්ද? glycomet shremet කියලා එකක් තියෙනවා. right? shremet 500 shremet මෙන්න මේක shremet SR එක right? shremet කියලා එකක් තියෙනවා. ඊට පස්සේ Melmet 500 කියලා තියෙනවා. right? මෙන්න මේක Melmet 500 මේක ලංකාවේ ඉනෝවේෂන් එක. right? එතකොට මේක මිලිග්‍රෑම් 500 විතරක් නෙමෙයි මේක 850 ටැබ්ලට් එකකුත් තියෙනවා. මිලිග්‍රෑම් 850 හරි 850 ගන්න අයත් ඉන්නවා. මම ඔයාලට පෙන්නන ග්ලයිකොමෙට් වලම 850 ග්ලයිකොමෙට් කියන බ්‍රෑන්ඩ් එක මට හැම බ්‍රෑන්ඩ් එකක්ම පෙන්වන්න ටයිම් එකක් නැහැ. මොකද මේ ලොකු මේ බ්‍රෑන්ඩ් ප්‍රමාණයක් තියෙනවා. මේ ඩයබටික් වලට තියෙන මෙඩිසින් වල තමයි ළමයි බ්‍රෑන්ඩ් වැඩිම. බ්‍රෑන්ඩ් ලොකු බ්‍රෑන්ඩ් ප්‍රමාණයක් තියෙන ග්ලයිකොමෙට් يعني මේ මෙට්ෆෝමින් වල තියෙන. හරි. ඔන්න බලන්න. මේ තියෙන ග්ලයිකොමෙට්. හරි ග්ලයිකොමෙට් 850 තමයි. එතකොට right ඔන්න ඔය වගේ තමයි ග්ලයිකොමෙට් මෙට්ෆෝමින් කියන මෙඩිසින් එක right. ඒකට මම ඔයාලට එදා කියලා දුන්නා SR එක සහ normal release tablet එකේ තියෙන වෙනස මම චුට්ටක් ආයෙම පැහැදිලි කරන්න ටක් ගාලා right. හිතපු නැති කෙනෙක් ඉන්න පුළුවන් right. සාමාන්‍යයෙන් අපි 500 normal tablet එකක් ගත්තොත් ඒක release වුණාට පස්සේ අපේ ශරීරය තුල මෙන්න මෙහෙම තමයි එන්නේ. මෙහෙම එන්නේ. මෙන්න මෙහෙම තමයි බෙහෙත් එකේ සාන්ද්‍රණය වැඩි වෙලා අඩු වෙලා යන්නේ. right? සාමාන්‍ය ටැබ්ලට් එකක්. හැබැයි SR ෆෝමියුලේෂන් එකක් ගත්තට පස්සේ right? මෙන්න බලන්න SR ෆෝමියුලේෂන් එක ගත්තට පස්සේ මෙන්න මෙහෙම නියත අගයකට වැඩි වෙලා ඒකාකාරීව තියලා අඩු වෙලා යනවා. ආයි මොකද කරන්නේ? මේක අඩු වෙලා මේ ගානට එනකොට ආයි එකක් දෙන්න. ආයි මෙහෙම. ඒ වගේ. ඊට පස්සේ මේ ටැබ්ලට් එක normal ටැබ්ලට් එක දුවොත් මෙතනින් ආයි එකක් දෙන්න වෙනවා. මෙතනින් ආයි එකක් දෙන්න වෙනවා. ඉතින් බලන්නකො මේ වගේ ටැබ්ලට් SR ටැබ්ලට් දෙකක් බිව්වා නම් ඇති. මෙතන 2යි මෙතන 3ක් තියෙනවා නේ. ඔන්න ඔය වගේ එකක් තමයි තියෙන්නේ. එතකොට මොන වාර ගන්න අඩු කරන්න සහ හොඳට මැනේජ් කරන්න පුළුවන් ඩයබටික් කියන සිටුේෂන් එක ඩයබටික් නේ විතරක් නෙවෙයි තව SR ෆෝමියුලේෂන්ස් තියෙන තව බෙහෙත් වර්ග තියෙනවා. එතකොට කන්ඩිෂන් එක හොඳට මැනේජ් කරන්න සහ රෝගියාට දෙන වාර ගන්න අඩු කරන්න. දැන් හිතන්නකො ඕනම කෙනෙක් කැමති දෙපාරක් බෙහෙත් බොනට වඩා එකපාරක් තුන් පාරක් බෙහෙත් බොනට වඩා දෙපාරක් බීලා ෂේප් වෙන්න දෙන්න ඕන කෙනෙක් කැමති නේ. ඒ වගේ එකක් තියෙනවා. එතකොට SR එක ගණන් මෙන්න මෙහෙමයි. normal එක ගණන් මෙන්න මෙහෙම SR එක හදන්නේ. එතකොට දෙන වාර ගන්න අඩු කරා. සහ හොඳ ඇක්ෂන් එකක් ගන්න. හරිනේ. ඔන්න ඔක තමයි කතන්දරේ. ඊට පස්සේ මෙට්ෆෝමින් කියන එක තමයි මම කිව්වා මුලින්ම ගන්න මෙඩිසින් එක මෙට්ෆෝමින් කියන එක කෙනා right. එතකොට මෙට්ෆෝමින් වලින් කන්ට්‍රෝල් කරගන්න බැරි වුණා කියලා හිතන්නකො ඩයබටික් සිටුේෂන් එක. මොකක්ද ගන්න අපි? ඊට පස්සේ ගන්නවා මෙන්න මේ සල්ෆනයිල් යූරියා කියන කාණ්ඩය right. සල්ෆනයිල් යූරියාව දෙන ටොලබියුටමයිඩ් කියන බෙහෙත් එක right. ටොලබියුටමයිඩ් කියන බෙහෙත් එක මුලින්ම එයා ගන්න එයාගේ ඉන්ඩිකේෂන්ස් දෙන type 2 diabetes. මම කිව්වා oral anti diabetic medicine ඔක්කොම ටැබ්ලට් විදියට බොන්න තියෙනවා ඔක්කොම ගන්න type 2 වලට විතරමයි. type 1 වලට ඉන්සියුලින් තමයි ප්‍රතිකාරය එකම ප්‍රතිකාරය ඉන්සියුලින් විතරයි. right. type 2 ක තමයි 99ක් ගත්තොත් 99කටම හැදෙන්නේ මොකද්ද? 99කටත් වඩා හැදෙන්නේ type 2 ඒවා right. type 1 හැදෙන්නේ ගොඩාක් කලාතුරකින්.
රයිට්. ඒකට ග්ලිබින්ක්ලමයිඩ් කියලා බෙහෙත් එකක් තියෙනවා. ඒකත් සයිඩ් 2 වලට ගන්න. හරි මම ඔයාලට මේ බෙහෙත් පෙන්නන්න. ඊට පස්සේ තියෙනවා ග්ලයිකෝසයිඩ් ඒකත් type 2. ඊට පස්සේ ග්ලිමරොයිඩ් තියෙනවා. රයිට්. තව ග්ලිපිසයිඩ් කියලා එකක් තියෙනවා. රයිට්. එන්න වගේ තත්ත්ව. එතකොට මේක දාලා තියෙනවා දෙන්නම හොඳ නැහැ කියලා type 1 diabetes වලට. රයිට්. මේ diabetic ketoacidosis කියන එක අපිට වැඩක් නැහැ. ඒක වැඩක් නැහැ. ඒක අදාළ වෙන්නේ නැහැ. type 1 diabetes කියන තත්ත්වය. ඒ කියන්නේ මම කිව්ව ඉන්සුලින් චුට්ටක් ගන්න ඉපද වෙන්නේ නැහැ. ඉන්සුලින් ශරීරයේ චුට්ටක් ගන්න ඉපද වෙන්නේ නැති වුණාට පස්සේ පිටින් දෙන්න ඕන ඉන්සුලින් විතරයි. බෙහෙත් දීලා වැඩක් නැහැ. right? එතකොට side effects විදිහට මෙන්න hyperglycemia එනවා. ඒ කියන්නේ මොකද? sugar level එක සාමාන්‍යයකටත් වඩා අඩු වෙනවා. එතකොට මේ metformin බොන කෙනෙක් වගේ නෙවෙයි මේව බොන කෙනෙකුට නිතරම ළඟ මොනවා හරි තියා ගන්න ඕන. ටොපියක් වගේ දෙයක්. අඩුම ගානේ ටැක්ස්ටොපියක්, ඩෙල්ටොපියක් ඒ වගේ එකක් හරි ළඟ තියා ගන්න. චොකලට් කෑල්ලක් හරි. ඒ වගේ එකක් ළඟ තියා ගන්න වෙනවා නිතරම. ඇයි? එයා බෙහෙත් එක බිව්වට පස්සේ යම් කාලයක් යනකොට එයාගේ බෙහෙත් එක නිසා එයාගේ blood glucose level එක ගොඩක් අඩු වෙනවා. අඩු වුණාට පස්සේ ආව ඇවිල්ලා වැටෙන්න පුළුවන්. ඒක නැති කරගන්න තමයි ඔය ටොපියක් වගේ එකක් දාන් ඉන්න කියලා කියන්නේ. හරිනේ කතන්දරේ. right. එතකොට අපි බලනවා මුලින්ම ටොලිබියුටමයිඩ් කියන්නේ මොකක්ද කියලා. ටොලිබියුටමයිඩ් කියන්නේ ටොලිබියුටමයිඩ් කියන එක ලංකාවේ නම් තියෙන්නේ ලූස් බෝතලයක එන්නේ. හරි. බෝතලයක එන්නේ. ටොලිබියුටමයිඩ් මේ තියෙන ලංකාවේ නම් මෙන්න මේ වගේ බෝතලයක තමයි එන්නේ. බලන්න මේ පේනවා ටොලිබියුටමයිඩ් රයිට් මේක ලංකාවේ මේක නම් ලංකාවේ හදන එකක්. ඔයාලගේ බෝතලේ තමයි ගොඩක් කාලෙන් ටොලිබියුටමයිඩ් මෙහෙම විතරක් නෙවෙයි ස්ට්‍රිප් පැක් කාඩ් එකේ එන්නත් පුළුවන්. කාඩ් එකේ එන version නම් අඩුයි මම නම් දැකලාම නැහැ කාඩ් එකේ එන version මේවා තමයි තියෙන්නේ රයිට්. මෙන්න මේක තමයි ගොඩක් තියෙන නිල් පාට වගේ බෝතලයක එන එක රයිට්. ටොලිබියුටමයිඩ් ඊට පස්සේ ටොලිබියුටමයිඩ් වලට පස්සේ ග්ලිබෙන්ක්ලමයිඩ් රයිට්. ග්ලිබෙන්ක්ලමයිඩ් කියන එක නා රයිට් එයාගේ ටැබ්ලට් තියෙනවා ග්ලිබෙන්ක්ලමයිඩ් වල රයිට්. ඉතින් ග්ලිබෙන්ක්ලමයිඩ්. ඒතර මේ ග්ලිබෙන්ක්ලමයිඩ් වල හොඳම බ්‍රෑන්ඩ් එක තමයි මොකද්ද? ඩයනීල් කියන බ්‍රෑන්ඩ් එක රයිට්. ඩයනීල් මේ තියෙන්නේ. ඩයනීල් කියලා කියන්නේ ග්ලිබෙන්ක්ලමයිඩ් කියන ඖෂධය. මේ ඖෂධය ගොඩක් අය දන්නේ ඩයනීල් කියලා කිව්වට පස්සේ. සමහර අය දන්නේ නැහැ මේ ග්ලිබෙන්ක්ලමයිඩ් කිව්වට පස්සේ රයිට්. සමහර අය මේකට ග්ලයිබෙන්ක්ලමයිඩ් කියලා කියනවා. ග්ලිබෙන්ක්ලමයිඩ් කියලා කියනවා රයිට්. වැඩිපුරම නිවැරදි නම තමයි ග්ලිබෙන්ක්ලමයිඩ්. හරි. ග්ලිබෙන්ක්ලමයිඩ්. එතකොට ඔරල් ඇන්ටි ඩයබටික් මෙඩිසින් එකක් කියලා තියෙනවා. මිලිග්‍රෑම් 5. රයිට්. ඔය ඩයනීල් කියන බ්‍රෑන්ඩ් එක. රයිට් මේකේ තව බ්‍රෑන්ඩ් වර්ග තියෙනවා. ප්‍රධාන එකක් තමයි පෙන්නේ. ඊට පස්සේ ග්ලයිකෝසයිඩ්. ග්ලයිකෝසයිඩ් ගත්තට පස්සේ මිලිග්‍රෑම් 80 සහ 40 තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. SPMC version එකක් තියෙනවා. ලංකාවේ නිෂ්පාදනය කරන version එකක් තියෙනවා. right. මෙන්න මේ පෙට්ටිය තමයි කලින් නම් ආවේ. දැන් නම් එන්නේ සුදු පාට පෙට්ටිය. ග්ලයිකෝසයිඩ් හරි. ග්ලයිකෝසයිඩ් මේ තියෙන්නේ. ග්ලයිකෝසයිඩ් කියන එක මේකට ග්ලිකසයිඩ් කියනවා, ග්ලයිකෝසයිඩ් කියනවා. ග්ලයිකෝසයිඩ් කියන නම තමයි ටිකක්
වැඩිපුර නිවැරදිතාවයක් තියෙනවා. හරි ග්ලයිකෝසයිඩ්. මිලිග්‍රෑම් 40 සහ 80 තියෙනවා. එතකොට මේකේ SPMC version එක තමයි මම පෙන්නුවේ. මේ පෙට්ටිය නෙමෙයි දැන් ඉන්නේ මේ සුදු පාට පෙට්ටියක තමයි දැන් ඉන්නේ. මම ඔයාලට සවුන්ඩට වගේ ෆොටෝ ටිකක් දාන්නම් මේ බෙහෙත් වල රයිට්. දැන් තියෙන්නේ. ප්‍රශ්න මම අන්තිමට කියලා දෙන්නද? නැත්තම් රයිට්. SPMC කියන්නේ ලංකාවේ හදන ඒවා රයිට්. ප්‍රධාන වශයෙන් ගත්තොත් SPMC කියන්නේ ලංකාවේ හදන ඒවා. අපි කියන SPMC කියන්නේ මොකද්ද? State Pharmaceutical Manufacturing Corporation. ලංකාවේ හදන බෙහෙත් තමයි SPMC නාමය යටතේ එන්නේ. SPC කියන්නේ මොකද්ද? SPC කියන්නේ State Pharmaceutical Corporation. එහෙම නැත්නම් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. ඒගොල්ලෝ තමයි ලංකාවට බෙහෙත් ගෙන්නන ප්‍රධානිය. ලංකාවට වැඩිපුර බෙහෙත් ප්‍රමාණයක් ගෙන්නන්නේ SPC එකට. ඒතකොට SPC ගේ බෙහෙත් ගණන් අඩුවේ. ඒගොල්ලෝ ලොකු බල්ක් එකක් එකපාර ගන්න හින්දා ඒගොල්ලන්ට අඩුම තැන් වලින් තමයි ඒගොල්ලෝ ගන්නෙ. රයිට්? ලොකු ප්‍රමාණ ගන්න ඕනේ ලංකාවට එකපාර. එතකොට SPC කියන්නේ ගොඩක් වෙලාවට පිටරටින් ගෙන්නපු ගණන් අඩු රජය හරහා ගෙන්නපු බෙහෙත්. SPMC කියන්නේ රජයේ ඖෂධ නිෂ්පාදන සංස්ථාව. අපි කියනවා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව. එහෙම නැත්නම් SPMC එක කියන්නේ ලංකාවේ හදපු බෙහෙත්. SPMC එක තියෙන්නේ රත්මලානේ. SPC එක තියෙන්නේ කොහෙද? ඒකත් ඔය හැමතැනම තියෙනවා SPC ඔසුසල්. ඒක ඔසුසල් කරන්නේ SPC එක හරහා. ඒ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා තමයි ඔසුසල් බ්‍රාන්චස් දාලා අඩු මිලට බෙහෙත් ටික දෙන්න හදලා තියෙන්නේ. හැබැයි මෙහෙම එකක් තියෙනවා, කන්ඩිෂන් එකක් තියෙන ෂූටි. ඔය SPC බෙහෙත් ගන්නකොට ඔය SPC බෙහෙත් වල ටිකක් අර අනිත් බෙහෙත් එකක් හොඳ බ්‍රෑන්ඩ් එකක් එක්ක බලද්දී SPC බෙහෙත් වල ඇත්තටම යම් ක්වොලිටි ප්‍රශ්නයක් තියෙන බව පේනවා. පේනවා කියලා කියන්නේ ඇයි? බොන මිනිස්සු කියනවා. ඩයබටික් වලට එමිසි බොන මිනිස්සු SPC ඖෂධයකට වඩා සමහර අය කැමති හොඳ බ්‍රෑන්ඩ් එකකින් බොන්න. ඇයි? ලෙඩේ තමන්ගේ හොඳට කන්ට්‍රෝල් වෙනවා. රයිට්? ලෙඩේ තමන්ගේ හොඳට කන්ට්‍රෝල් වෙනවා මොකකින්ද? හොඳ බ්‍රෑන්ඩ් එකකින්. හැබැයි SPMC එක හෝ SPC එක බිව්වට පස්සේ අර චුට්ටක් කන්ට්‍රෝල් වෙන ගතිය අඩුයි ලෙඩේ. හරි? right. එතකොට SPC කියන්නේ මොකද්ද? State Pharmaceutical Corporation ඖෂධ නීතිගත සංස්ථාව. ලංකාවට බෙහෙත් ගෙන්නන්නේ ඒගොල්ලෝ. ලංකාවේ හදන ඒවා විතරක් නෙවෙයි ලංකාවට බෙහෙත් ගෙන්නන්නේ. right? එතකොට SPMC කියන්නේ State Pharmaceutical Manufacturing Corporation. ඒගොල්ලෝ තමයි ලංකාවේ බෙහෙත් හදන කට්ටිය. හරිනේ? අරගොල්ලෝ ලංකාවට බෙහෙත් ගෙන්නන කට්ටිය වැඩිපුර. ගවර්න්මන්ට් එකේ දෙගොල්ලම රජය හරහා තමයි සිද්ධ වෙන්නේ. right? එතකොට ඔය SPC අය තමයි ඔය ගවර්න්මන්ට් හොස්පිටල් වලට එහෙම බෙහෙත් ගෙනල්ලා දෙන්නේ. right? ඔය ප්‍රයිවට් සෙක්ටර් එකක් තියෙනවා. ප්‍රයිවට් සෙක්ටර් එකටත් ඒගොල්ලෝ දෙනවා. මේ බෙහෙත් ඒකින් තමයි ප්‍රයිවට් සෙක්ටර් එකේ තියෙන්නේ. හරි? ඒතර SPC එක ප්‍රධාන වශයෙන් කරන්නේ ඒගොල්ලෝ ලංකාවේ annual drug requirement එක ලංකාවට අවශ්‍ය රජයේ හොස්පිටල් වලට අවශ්‍ය වාර්ෂික බෙහෙත් ටික ඒගොල්ලෝ ගෙනල්ලා දෙනවා. right? ගෙනල්ලා දෙනවා මිනිස්සුන්ට දෙන්න. right? එතකොට මම මේ ග්ලයිකෝසයිඩ් වල බැලුවොත් එහෙම ග්ලයිකෝසයිඩ් වල ඔරිජිනල් බ්‍රෑන්ඩ් එක තමයි මොකද්ද? ඩයිමයික්‍රෝන්. ඩයිමයික්‍රෝන් මෙන්න මේක. right? මෙන්න මේ බ්‍රෑන්ඩ් එක තමයි මේක ඔරිජිනල් බ්‍රෑන්ඩ් එක. මේගොල්ලෝ පේටන්ට් එක තියෙනවා. ඒ කියන්නේ පේටන්ට් බලපත්‍රය තියෙන්නේ මේගොල්ලොන්ට. ඒ කියන්නේ ග්ලයිකෝසයිඩ් කියන බෙහෙත් එක බ්‍රෑන්ඩ් එකක් විදිහට මුලින්ම හදලා දෙන්නේ මෙන්න මේ කම්පැනි එක. මේක ෆ්‍රාන්ස් වල තියෙන්නේ. right? ෆ්‍රාන්ස් එකේ තියෙන්නේ. කම්පැනි එක මේක තමයි මෙයාලගේ ඔරිජිනල් බ්‍රෑන්ඩ් එක. ඒ කියන්නේ ග්ලයිකෝසයිඩ් කියන බෙහෙත් එක හදාන්න පේටන්ට් බලපත්‍රය තියෙන්නේ මේගොල්ලොන්ට. අනිත් කම්පැනිස් හදනවා. හැබැයි ඔරිජිනල් බ්‍රෑන්ඩ් එක තමයි මෙයා. ඩයිමයික්‍රෝන්. right? එතකොට ලංකාවේ තුල තියෙන්නේ ගොඩක් වෙලාවට ඔරිජිනල්ම බ්‍රෑන්ඩ් නෙවෙයි. මං සුපි කියන ඩයිමයික්‍රෝන් එකේ ඉන්දියන් version එකකුත් තියෙනවා. right? ඉන්දියාවේ ගහන එකක්. ඒක පොඩ්ඩක් quality අඩුයි. පොඩ්ඩක් කියන්නේ ගොඩක්ම අඩුයි. ඩයිමයික්‍රෝන් ෆ්‍රාන්ස් වල හදපු එක නම් ගැටලුවක් නෑ. right? ඒතර මේ ඩයිමයික්‍රෝන් 80
right ඊට පස්සේ ඩයිමයික්‍රෝන් වල MR එකක් එනවා right මම MR එක ඔයගොල්ලන්ට පෙන්නන්නම් MR කියලා කියන්නේ modified release සමහර ඒවාට කියන්නේ SR කියලානේ SR එකක්ම තමයි මේකත් right මේකට අපි කියන්නේ modified release කියලා modified release right අර වගේම තමයි slow release අරක slow release නේ මේක modified release කියලා අපි කියනවා right මෙන්න මේක ඔයගොල්ලෝ පේන්නේ නැති ඩයිමයික්‍රෝන් MR 60 and 30 මිලිග්‍රෑම් MR වල 30 සහ 62ක් තියෙනවා හරි ඩයිමයික්‍රෝන් මේකත් අර කම්පැනි එකම සතු බ්‍රෑන්ඩ් එකක් right එතකොට මෙයාලට සමාන බේත් එකක් දැන් ලංකාවෙත් හදනවා ගැමා ඉන්ටර්ෆාම් ගැමා ඉන්ටර්ෆාම්ලා මේගොල්ලන්ට මේ ඩයිමයික්‍රෝන් කියන බ්‍රෑන්ඩ් එකටම සමාන ග්ලයිකෝබ්‍රෑන්ඩ් කියලා බ්‍රෑන්ඩ් එකක් දැන් ඒගොල්ලෝ ලංකාවේ හදනවා right ඒක හොඳ දෙයක් ඇත්තටම ලංකාවේ මේක හදන එක ඒගොල්ලෝගේ හොයාගෙන තියෙනවා මේ බයෝ අපි කියනවා මේක ටෙස්ට් එකක් තියෙනවා බයෝ ඉක්වලන්ස් කියලා right ඒ කියන්නේ බ්‍රෑන්ඩ් දෙකක සමානතාවය බලන්න පුළුවන් right ඔයගොල්ලෝ හිතන්නකෝ දැන් පැරසිටමෝල් වර්ෂන් එකක් පැනඩෝල් අනිත් එක ලංකාවේ ගහනවා ඇස්ට්‍රන් ගහනවා රැපිසෝල් කියලා. එතකොට බ්‍රෑන්ඩ් දෙකේ සමානතාවය බලන්න පුළුවන්. ඒ කියන්නේ පැනඩෝල් ගත්තට පස්සේ පැරසිටමෝල් කියන ඖෂධය කොච්චර තියෙනවද? රැපිසෝල් ගත්තට පස්සේ රැපිසෝල් වල පැරසිටමෝල් කොච්චර තියෙනවද? උන් ඔය දෙක ටෙස්ට් කරතයි. ටෙස්ට් කරලා මේ දෙක සංසන්දනයකට එනවා. right අපි ඔකට කියනවා බයෝ ඉක්වලන්ස් කියලා. right ඒක වැඩක් නෑ අපිට. එතකොට ඔය පරීක්ෂණය හරහා පුළුවන් බෙහෙත් බ්‍රෑන්ඩ් වර්ග දෙකක බෙහෙත් එක සංසන්දනය කරන්න. right එතකොට ඔය ඩයිමයික්‍රෝන් කියන බ්‍රෑන්ඩ් එකට ගොඩාක් සමාන හැමදේම වගේ සමාන එකක් තමයි මේ ලංකාවේ හදන ග්ලයිකෝබ්‍රෑන්ඩ් කියන එක දැන් ගැමා ඉන්ටර්ෆාම් වලින් හදන්නේ. හරි. right එතකොට ඩයිමයික්‍රෝන් MR 30 එක තමයි මේ. ඉතින් 30 and 60 දෙකම තියෙනවා. right. ඒතර මේකේ විවිධ බ්‍රෑන්ඩ් එනවා. MR 30 60 වල විවිධ බ්‍රෑන්ඩ් එනවා ඩයිමයික්‍රෝන් විතරක් නෙවෙයි අපි ගත්තොත් ග්ලික්ස් කියලා බ්‍රෑන්ඩ් එකක් එනවා මම ඒකත් පෙන්නන්න ග්ලික්ස් MR මේ තියෙන ග්ලික්ස් MR 30 and 60 දෙකම තියෙනවා මේ තියෙන right මිලිග්‍රෑම් 30 සහ 60 right එතකොට ග්ලයිකෝසයිඩ් කියන එකේමයි ඊට පස්සේ තියෙනවා ග්ලිබෙන්ක්ලමයිඩ් බලවනේ ග්ලිමෙප්‍රයිඩ් කියන එක තමයි අපි ඊට පස්සේ බලන්නේ ග්ලිමෙප්‍රයිඩ් වල ග්ලිමෙප්‍රයිඩ් වල 1 මිලිග්‍රෑම් 2 මිලිග්‍රෑම් 3 මිලිග්‍රෑම් 4 මිලිග්‍රෑම් හතරම තියෙනවා මිලිග්‍රෑම් 1 2 3 4 right ග්ලිමෙප්‍රයිඩ් වල හොඳ බ්‍රෑන්ඩ් එක තමයි මෙන්න මේක ඇමරිල් කියන බ්‍රෑන්ඩ් එක right මේ බලන්න මෙන්න මේක බලන්න පේනවද මේ ඇමරිල් බ්‍රෑන්ඩ් එක මේක හොඳ බ්‍රෑන්ඩ් එකක් මේකේ මිලිග්‍රෑම් 1 2 තියෙනවා 3 4 තියෙනවා ඇමරිල් ඊට පස්සේ මේකත් හොඳ බ්‍රෑන්ඩ් එකක් යූග්ලිම් කියන එක යූග්ලිම් වල කෙලින් මිලිග්‍රෑම් right 2 and 4 එනවා දෙකම එනවා right යූග්ලිම් කියන බ්‍රෑන්ඩ් එක තව එනවා අපිට ඒකේ තියුග්ලිම් 4 මිලිග්‍රෑම් එකක් පෙත්ත රුපියල් 23ක් විතර එනවා ඊට වඩා හොඳ බ්‍රෑන්ඩ් එකක් තියෙනවා ග්ලිමෙප්‍රයිඩ්
ග්ලෙමාස් අන්න හරි ග්ලෙමාස් කියන බ්‍රෑන්ඩ් එක මේ බාගෝ කියන කම්පැනි එකෙන් තමයි ඒක ගහන්නේ. රයිට්. මෙන්න මේ වගේ චූටි ලස්සන බොක්ස් එකකින් ඒක ගත්තොත් ඇත්තටම ඒකේ ග්ලෙමාස් වල එන්නේ 24 දෙකම එනවා මිලිග්‍රෑම්. මිලිග්‍රෑම් 2 සහ 4 දෙකම එනවා. ඒක කඩලා බොන්න ලේසි. රයිට්. ඒක අර පොඩි කැට කැට වගේ තියෙන ටැබ්ලට් එක මේ ඔයගොල්ලෝ පේනවා මේ ටැබ්ලට් එක ගත්තොතින් ටැබ්ලට් එක ගත්තොතින් මේ බලන්න කැට 4ක් තියෙන්නේ. රයිට්. එතකොට මේක මිලිග්‍රෑම් 4 මේ කැට 4කින් එනවා කියලා කියන්නේ එක කැටයක් කීයද? රයිට් මේ බලන්න මේ කැට තියෙන කැට තියෙන්නේ. එක කැටයක් කියන්නේ මිලිග්‍රෑම් 1යි. අනිත් කැටේ මිලිග්‍රෑම් තව එකයි. එතකොට කැට 4ක් නේ මිලිග්‍රෑම් 1ඒව 4ක් තියෙන මිලිග්‍රෑම් 4 ටැබ්ලට් එකට. රයිට්. එතකොට හරි ලේසි ඕන ඩෝස් එකක් ගත හැකියි. මිලිග්‍රෑම් 1 ගත හැකියි, 2 ගත හැකියි, 3 ගත හැකියි, 4 ගත හැකියි. ඒ වගේ ඕනම මාත්‍රාවක් ගන්න පුළුවන්. ඒකත් එක්ක. හරි. රයිට් ජෙමාන්ස් කියන බ්‍රෑන්ඩ් එක. එතකොට ඔන්න වගේ බ්‍රෑන්ඩ් වර්ග ගොඩක් තියෙනවා. රයිට්. මම හැම එකම කතා කරන්නේ නැහැ. ග්‍රිමර් ප්‍රයිඩ් වලත් එහෙම තියෙනවා. රයිට්. එතකොට ඔක්කොම ගන්න type 2 diabetes වලට. රයිට්. එතකොට මේකේ තියෙනවා තව චූටි කතන්දරයක්. අපි කියනවා long acting සල්ෆනයිල් යූරියා වල long acting short acting කියලා දෙන්නෙක් ඉන්නවා. රයිට්. long acting එක්කෙනාගේ මේ තියෙන්නේ මොකද්ද? long acting එක්කෙනා දෙන්නේ glibenclamide. රයිට්. have high risk of hypoglycemia. long acting කියලා කියන්නේ අපේ ශරීරේ ගොඩක් වෙලා තියෙන හින්දා. රයිට්. ඒකට ඒ වගේ ඒවා මොකද කියන්නේ? මේ glibenclamide වගේ ඒවා වයසක මායට දෙන්න හොඳ නැහැ. ඇයි ඒ? ඇයි ඒ වයසක අයට දෙන්න හොඳ නැත්තේ? වයසක අයගේ ශරීරයේ ගොඩක් වෙලා රැඳෙනවනේ බෙහෙත් එක ළමයි. එතකොට මොකද කියන්නේ? ඒක හොඳ නැහැ ශරීරයට. ඒකින්ද මොකද කියන්නේ? ගොඩක් වෙලා ශරීරයේ තියෙන දෙන්නේ. ඒ කියන්නේ long acting ඒවා ශරීරේ ගොඩක් වෙලා තියෙන්නේ. රයිට්. එතකොට glibenclamide කියන එක්කෙනා long acting එක්කෙනෙක් එයා සාමාන්‍යයෙන් ගොඩාක් වයසක අයට දෙන්න හොඳ නැහැ. ඇයි ඒ? වැඩි වෙලා ශරීරය රැඳෙනවා කියලා කියන්නේ සීනි ගොඩාක් අඩු වෙන. රයිට්. බෙහෙත් එකේ ඇක්ෂන් එක ගොඩාක් වැඩි වෙලාවක් තියෙනවා. හැබැයි short acting කට්ටිය ඔය tolubutamide glycoside කියන දෙන්න short acting. රයිට්. short acting කට්ටිය වයසක අයට පාවිච්චි කරන්න පුළුවන්. have a less risk of hypoglycemia. කියන්නේ ශරීරයෙන් ටක් ගාලා බෙහෙත් එක අයින් වෙලා යනවනේ short acting කියලා කියන්නේ. එතකොට මොකද වෙන්නේ? ගොඩාක් අපි කියන preferred in elderly and renal impairment වග්ගඩොල සහ වග්ගඩොල ක්‍රියාකාරීත්වය අඩු අයට සහ ගොඩාක් elderly කට්ටිය අවුරුදු 60න් උඩ අයට ගොඩාක් prefer වෙන්නේ මේ දෙන්න tolubutamide සහ glycoside කියලා දෙන්නා. හරි. ඊට පස්සේ කියනවා සල්ෆනයිල් යූරියා should be taken strictly with the meal. මේක කෑමත් එක්ක ගන්න ඕන අපි කියනවා not before meals. ගොඩක් අය මේක කියන්නේ කෑමට පෙර ගන්න කියලා. එතකොට කෑමට පෙර ගන්න කියලා කිව්වට පස්සේ මේ මිනිස්සයා කන්න කලින් ගොඩක් වෙලාවකට කලින් බොනවා. මේක එහෙම නෙවෙයි. මේක කෑමට පෙර ගන්න කියලා කියන්නේ මේක දීපු ගමන් කන්න පටන් ගන්නවා. මේක බීපු ගමන් ආය ඒ වලම බත් එක බෙදාලා පැත්තකින් තියනවා. පැත්තකින් තියලා ටැබ්ලට් එක අතත් හොදගෙන ටැබ්ලට් එක බිව්වා. ටැබ්ලට් එක බීපු ගමන් මොකද කරන්නේ? බත් කන්න පටන් ගන්නවා. ඔන්න ඔක තමයි before meals කියලා කියන්නේ. කියන්නේ with meal කියලා කියන්නේ ගොඩාක් ආහාරයට ගොඩක් කලින් බිව්වොත් මොකදින් බ්ලඩ් සුගර් ලෙවල් එක ගොඩක් අඩු වෙන්න පුළුවන්. දැන් ඔයා කන්න විනාඩි කිහිපයකට කලින් බොනවා. කන එක පරක්කු වෙනවා. එතකොට මොකද වෙන්නේ? බ්ලඩ් සුගර් ලෙවල් එක ගොඩක් අඩු වෙන්න පුළුවන්. ඒකින්ද එහෙම කරන්න හොඳ නැහැ. ඊට පස්සේ කියනවා not with a snack or drink such as tea or fruit juice. ඒ වගේ ඩ්‍රින්ක් එක බොන්න හොඳ නැහැ. කෑමත් එක්ක විතරයි. කෑමට කලින් වහාම
අපි කියනවා මේක කාපු ගමන් මේක බීපු ගමන් කෑම පටන් ගන්නවා. ඒක තමයි හරිම කතන්දරේ ළමයි. හරි. මං කිව්වේ හරිම කතන්දරේ. හරි මෙච්චර කාල ඔයගොල්ලෝ කොහොම මොනවද දැනගෙන හිටියද දන්නේ නැහැ. මං කියන්නේ හරිම කතන්දරේ. ඊට පස්සේ කියනවා newly diagnosed patient are very sensitive to antidiabetic therapy. Metformin should be the first line therapy. මුලින්ම අලුතින්ම ඩයබටික් හඳුනා ගන්න කෙනෙක්ට මුලින්ම දෙන්නේ මෙට්ෆෝමින්. මං කිව්වා මෙට්ෆෝමින් වලින් කන්ට්‍රෝල් කරගන්න බැරි වුණොත් තමයි මොකද්ද සල්ෆනයිල් යූරියා එකක් යූස් කරන්නේ මෙට්ෆෝමින් එකත් එක්ක. රයිට් මෙට්ෆෝමින් එක තියෙද්දි මෙට්ෆෝමින් වලින් කන්ට්‍රෝල් කරගන්න බැරි වුණොත් හොඳට සීනි කන කෙනෙක් සල්ෆනයිල් යූරියා එකත් එඩ් කරනවා. හරි right ඔන්න ඔය වගේ එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ කියනවා do not prescribe two sulfonyl urea at the same time. මේ කාණ්ඩي ඖෂධ දෙකක් එකට පාවිච්චි කරන්න හොඳ නැහැ. ඇයි ඒ blood sugar level එක අඩු වෙන හින්දා ගොඩක් දෙකක් එකට බිව්වොත් ගොඩක් අඩු වෙන්න පුළුවන්. ඒකින්ද ඒක හොඳ නැහැ ශරීරයට. right ඊට පස්සේ මේකේ තියෙනවා මොකද්ද? patient advisory කියනවා to take the medicine at the start of the respective meal. ආහාර වේලා ආරම්භ කරපු වෙලාවේ තමයි බෙහෙත් එක ගන්නවා. ඊට පස්සේ කියනවා not to delay skip or not to delay or skip meals. ආහාර වේල පරක්කු කරන්න මග අරින්න හොඳ නෑ මේක ගන්නවා නම්. ඊට පස්සේ කියනවා to take an extra snack if engage in extra strenuous exercise. මොකක්ද අමතර ව්‍යායාමයක් කරනවා අමතර මොනවා හරි තියාගන්න වෙනවා. ටොපියක් හරි තියාගන්න වෙනවා. බිස්කට් එකක් හරි තියාගන්න වෙනවා. ඇයි ඒ? ඔයාගේ blood sugar level එක ගොඩක් අඩු කරනවා මෙයා. එතකොට ඔයා එක්සර්සයිස් කරන්න ගියොත් තවත් අඩු වෙනවා. එතකොට ඔයා පරන්දාලා වැටෙන්න පුළුවන්. ඒකින්ද ඔයාගේ ළඟ නිතරම ටොපියක් අරවා මෙයා තියාගන්න. බිස්කට් එකක් අඩුම ගන්න බෑග් එකේ දාලා තියාගන්න ඕන. ඊට පස්සේ කියන මොකද්ද? To take medication regularly without missing a single dose. එක මාත්‍රාවක්වත් මග නොහැර මේක අනිවාර්යෙන් දිනපතා ගන්න කියලා කියනවා. ඊට පස්සේ කියනවා to carry the medicine when attending function. ඔයා ආහාර වේල අතරතුර යනවා නම් කොහේ හරි ෆන්ක්ෂන් එකකට කියන්නේ මගුල් ගෙදරක රයිට් බණ ගෙදරක ඒ වගේ යනවා නම් අනිවාර්යෙන් බෙහෙත් අරන් යන්න කියලා. ඊට පස්සේ කියනවා to carry adequate quantity of medicine or the prescription during long distance travel. long distance travel එකක් කියලා කියන්නේ දිග ගමනක් right. ටිකක් වැඩිපුර කාලයක් හිතන්නකො දඹදිව යනවා කියන්නේ. දඹදිව යනවා සති දෙකකට තුනකට විතර. එතකොට ඒක long distance travel එකක්. ඔයාලා ඉන්දියාවේ ගිහින් බෙහෙත් ගන්න අමාරුයි. ඒකින්ද ඔයා මෙහෙම බෙහෙත් ටික කරගෙන එක තමයි ගොඩක් හොඳ. අඩුම ගානේ prescription එකවත් අරන් යන්න. ඉන්දියාවේ ගිහින් ගෙවා ගන්න prescription එක තියෙන්නේ. හරි ඒ වගේ. ඊට පස්සේ කියනවා to monitor fasting blood glucose and postprandial blood glucose regularly. ඒ කියන්නේ නිතිපතා සතිපතා අපි කියනවා වෛද්‍යවරයා විසින් නිර්දේශිත කාල සීමාව තුළ blood glucose level එක බලන්න ඕන. ඒ කියන්නේ අපි කියන්නේ මොනවද? fasting බලන්න ඕන. right එතකොට postprandial blood sugar කියලා කියන ටෙස්ට් එකක් තියෙනවා. right කාලපැය දෙකකින් බලන්නේ. එතකොට ඒව කරන්න ඕන. blood sugar level එක පාලනය වෙනවද කියලා බලන්න. ඊට පස්සේ කියනවා to follow the dietary changes recommended by your doctor. ඔයාගේ වෛද්‍යවරයා විසින් නිර්දේශිත ආහාර වෙනස්කම් කරන්න ඕන. dietary changes කරන්න ඕන. ඒ කියන්නේ මේ ડોක්ටර් කියනවා රතු කකුල් බත් වල පුරුදු වෙන්න, right? sugar සීනි අධික ආහාර ගන්න එපා, right? ඒකින්ද මොකද කරන්නේ? ඒ ආහාර වෙනස්කම් වෙනවා නම් බෙහෙත් දීදී හොඳට සීනි කෑවට වැඩක් නැහැ. හරි? ඊට පස්සේ කියනවා මොකද්ද? other medication indicated in type 2 diabetes. right? type 2 diabetes වලට තියෙන other medication අනිත් ඒවා මොනවද? අපි කියනවා මොනවද? alpha glucosidase inhibitor කියලා එකක් තියෙනවා. right? acarbose ඒකත් type 2 diabetes වලට ගන්නේ acarbose කියන medicine එක. ඊට පස්සේ තියෙනවා thiazolidine කියන කාණ්ඩය ඒකත් බෙහෙත් එකක් තියෙනවා මොකද්ද? pioglitazone කියන බෙහෙත් එක. ඊට පස්සේ තියෙනවා incretin mimetic and dipeptidase එහෙම නැත්නම් අපි කියනවා DPP4 inhibitors කාණ්ඩය වැඩක් නැහැ. sitagliptin vildagliptin කියලා බෙහෙත් දෙකක් තියෙනවා right. ඒකේ තව තියෙනවා linagliptin කියලා එකක් තියෙනවා linagliptin. sitagliptin vildagliptin linagliptin ඔක්කොම gliptin කැලේ තියෙනවා. ඊට පස්සේ තියෙනවා SGLT2 inhibitors කියලා සෙට් එකක්. ඒ දෙන්නගේ ප්‍රධාන වශයෙන් බෙහෙත් දෙකක් තියෙනවා empagliflozin සහ dapagliflozin කියලා බෙහෙත් දෙකක්. ඒකට ඔය ඔක්කොම බෙහෙත් වර්ග කරන්නේ මොකද්ද? type 2 diabetes වලට තමයි දෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් මේ බෙහෙත් වල මුලින් ඉඳලා මේ වගේ brands හරි මේ වගේ side effect නම් එහෙම අපිට වැඩක් වෙන්නේ නැහැ.
right. ඩයබෝස් කියලා එකක් තියෙනවා. ඩයබෝස් 50 මිලිග්‍රෑම් right. මෙන්න මේක තමයි ළමයි ඇකාබෝස් කියලා කියන්නේ. ඇකාබෝස්. right. මේ බලන්න. මෙන්න මේ තමයි ඇකාබෝස් right. මිලිග්‍රෑම් 50 තමයි. ඊට පස්සේ මං පෙන්නුවා පයග්ලිඩසෝන් කියන එක කියනවා right. පයස් කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. පයස් මිලිග්‍රෑම් 30 මිලිග්‍රෑම් 30 කියන්නේ මිලිග්‍රෑම් 30. ඒකට පයස් වල මිලිග්‍රෑම් 15 right. 4.5කුත් තියෙනවා. right. මෙන්න මේක බලන්න මේදී. right. පයස් කියන බ්‍රෑන්ඩ් එක මේක හරීම පෙට් බොක්ස් එක තමයි මෙන්න මේක. right. පයස් මිලිග්‍රෑම්. ඒතකොට පයග්ලිඩසෝන් වල මිලිග්‍රෑම් 30 සහ 15 තියෙනවා. පයග්ලිඩසෝන් කියන්නේ ඇන්ටි ඩයබටික් මෙඩිසින් එකක්. right. ඊට පස්සේ අපි කතා කරා සිටග්ලිප්ටින්. සිටග්ලිප්ටින් වල ඔරිජිනල් බ්‍රෑන්ඩ් එක තමයි සිටා. සිටා කියන බ්‍රෑන්ඩ් එක right. මේක හොඳ බ්‍රෑන්ඩ් එකක්. සිටා මෙන්න මේ වගේ බොක්ස් එක තමයි ඉන්නේ. සිටා වල මිලිග්‍රෑම් 50 සහ 100 තියෙනවා. ඉතින් මේක සිටා වල මිලිග්‍රෑම් 50. right. මේ තමයි බොක්ස් එක. සිටා වල මිලිග්‍රෑම් 100කුත් වෙනවා. සිටා 100. මේකෙන් සිටා මිලිග්‍රෑම් 100. right. සිටා තමයි ඔරිජිනල් බ්‍රෑන්ඩ් එක. ඊට පස්සේ සිටග්ලිප්ටින් හරි. ඊට පස්සේ විල්ඩග්ලිප්ටින්. විල්ඩා විල්ඩා 50 කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. මෙන්න මේ බ්‍රෑන්ඩ් එක විල්ඩග්ලිප්ටින් කියන බ්‍රෑන්ඩ් එක. right. මෙන්න මේ බ්‍රෑන්ඩ් එක ළඟ. මේ තියෙන විල්ඩා. හරි. විල්ඩග්ලිප්ටින් කියන්නේ මෙන්න මේක විල්ඩා කියන බ්‍රෑන්ඩ් එක. එතකොට තව මම ඔයාලට කිව්වා ලිනග්ලිප්ටින් කියලා කෙනෙක් ඉන්නවා. ලිනග්ලිප්ටින්. ලිනග්ලිප්ටින් 5 මිලිග්‍රෑම් right. ගත්තොතින් ලිනා කියන බ්‍රෑන්ඩ් එකක් එනවා right. ප්‍රජෙන්ටා කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. මෙන්න මේක ප්‍රජෙන්ටා right. ප්‍රජෙන්ටා කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා right.
ඊට පස්සේ ළමයි මෙන්න මේ ට්‍රැනේටා කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ඒකත් ලිනගිට් ටිම් තමයි. ට්‍රැනේටා. ට්‍රැනේටා කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. ලිනගිට් ටිම්. රයිට්. මෙන්න මේ වගේ එකක් තමයි මේ. ඉතින් ට්‍රැනේටා. රයිට්. ලිනගිට් ටිම් ඒකත් ලිනගිට් ටිම් තමයි. රයිට්. ඊට පස්සේ මම කිව්වා එම්පග්ලිපොසින්. රයිට්. එම්පග්ලිපොසින් වල මිලිග්‍රෑම් 10 සහ 25 තමයි තියෙන්නේ. එම්පා කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙන එම්පා 10 රයිට් මේ තියෙන එම්පා කියන බ්‍රෑන්ඩ් එක මේක ඔරිජිනල් බ්‍රෑන්ඩ් එකක් හොඳ බ්‍රෑන්ඩ් එකක් තමයි එම්පා කියලා කියන්නේ එම්පා මිලිග්‍රෑම් 10 10 මිලිග්‍රෑම් මේකේ 25කුත් තියෙනවා පේනවනේ එම්පා 10 මිලිග්‍රෑම් රයිට් එම්පා ග්ලිෆොසින් කියන එක නා ඒතකොට මේවා අර කලින් කතා කරපු මෙට්ෆෝමින් ග්ලයිකෝසයිඩ් සල්ෆනල් යූරියා කාණ්ඩ වලට වඩා ගොඩක් ඇඩ්වාන්ස් මෙඩිසින් හරි මේවට ෂුගර් ලෙවල් එක නහුතරම අඩු වෙනවා හොඳට කන්ට්‍රෝල් වෙනවා මුලින්ම කතා කරා මෙට්ෆෝමින් ඩයබටික් හැදිච්ච ගමන් දෙන මෙට්ෆෝමින් ඊට පස්සේ පාලනය කරගන්න බැරුණොත් ඩයබටික් මෙට්ෆෝමින් වලින් විතරක් සල්ෆනල් යූරියා එක ඇඩ් කරනවා ඒ දෙන්නටම පාලනය කරගන්න බැරුණොත් මේන් එකෙන් දෙනවා රයිට් මේන් දෙතුන් දෙනෙක් දෙන්න පුළුවන් රයිට් සමහර අය ඉන්නවා මේකෙන් මේ වර්ග තුනකින් තුනක් විතර බොන අය රයිට් මෙට්ෆෝමින් ග්ලයිකෝසයිඩ් ඒවත් එක්ක හරි ඉතින් ෂුගර් හරියට කන්ට්‍රෝල් කරගන්න තමන් මුලින්ම දැනගන්න ඕන ආහාර පාලනය කරන්න එම්පමෝ කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා දැන් ලංකාවේ එකක් හරි එම්පමෝ මොඩිසන් එකකින් ගහන්නේ මෙන්න මේක එම්පමෝ මේක ලංකාවේ බ්‍රෑන්ඩ් එක එම්පමෝ මේ තියෙන එම්පමෝ 10 25 දෙකම තියෙනවා right ඊට පස්සේ එම්පග්ලිපොසින් කියන එක නා මම කිව්වා ඊට පස්සේ ඩැපග්ලිපොසින් කියලා එක්කෙනෙකුත් තියෙනවා ඩැපග්ලිපොසින් ඩැපග්ලිපොසින් වල නම් හොඳ ඔරිජිනල් බ්‍රෑන්ඩ් එකක තියෙන මෙන්න මේ ෆොක්සිග්‍රා කියන එක විතරයි right බ්‍රෑන්ඩ් වර්ග කිහිපයක් තියෙනවා නමුත් අර විශ්වාසදායක බ්‍රෑන්ඩ් එකකට ගන්න පුළුවන් අපිට මොකක්ද මෙන්න මේ ෆොක්සිග්‍රා right පෙත්ත ටික ගණන් right හැබැයි වැඩේ හොඳට කන්ට්‍රෝල් වෙනවා ෆොක්සිග්‍රා ෆොක්සිග්‍රා right ඉතින් ඩැපග්ලිපොසින් කෙනෙක් කෙනා එතකොට ඔන්න වගේ මෙඩිසින්ස් ටිකක් තමයි පාවිච්චි වෙන්නේ ඩයබටික් මෙඩිසින් විදියට right ඩයබටික් මෙඩිසින් විදියට ඒවා පාවිච්චි වෙනවා type 2 ඩයබටිස් වලට පාවිච්චි වෙනවා right ඊට පස්සේ අපි කතා කරනවා මේ type 2 සහ type 1 දෙන්නටම පාවිච්චි කරන්න පුළුවන් එකම බෙහෙත් එක තමයි ඉන්සියුලින් මම කොහොමද හරියට දැන් type 2 තියෙන කෙනෙක් නම් මොකද වෙන්නේ ඉන්සියුලින් ඉපදෙන ප්‍රමාණවත් මදි ඊට මෙට්ෆෝමින් දෙනවා ග්ලිසයිඩ් අරෝමියා දෙනවා සිටෝගිප්පින් විල්ඩගිප්පින් ඒවා දෙනවා ඒවා දීලා බලලා අන්තිමටම කන්ට්‍රෝල් නැතුණාට පස්සේ ඉන්සියුලින් දෙන්න වෙන අවස්ථාවක් තියෙනවා අන්තිම ප්‍රතිකාරය තමයි ඉන්සියුලින් තුන්වෙනි ප්‍රතිකාරය නෙමෙයි රයිට් එතකොට ඒ type 2 තියෙන අයනේ හැබැයි type 1 හැදුනොත් කෙනෙකුට දෙන්න තියෙන එකම ප්‍රතිකාරය ඉන්සියුලින් විතරයි right ඒකෝර ඔය type 1 සහ type 2 ඩයබටික් දෙකටම පොදුවේ කියන නම තමයි ඩයබටිස් මෙලයිටස් කියලා කියන්නේ ඩයබටිස් මෙලයිටස් කියන්නේ type 1 එකයි type 2 එකයි දෙකම දැන් අපි කලින් කතා කරපු oral anti diabetic medicine මොනවද ඒවා type 2 විතරයි type 2 ඩයබටික් විතරයි ඒවා පාවිච්චි කරන්නේ right මෙයා පාවිච්චි කරනවා ඉන්සියුලින් කියන එක්කෙනාව type 1 and 2 දෙකටම අපි කියනවා type diabetes mellitus කියලා right එතකොට බලන්න side effect
රයිට්. එතකොට ඉන්සියුලින් වලට තමයි එන සයිඩ් ඉෆෙක්ට් තමයි හයිපර්ග්ලයිසීමියා. ප්‍රධානම සයිඩ් ඉෆෙක්ට් තමයි හයිපර්ග්ලයිසීමියා. කියන්නේ sugar level එක අඩු වෙනවා. sugar level එක අඩු වුණාට පස්සේ මං කිව්වාට කලන්තේ දාලා වැටෙන ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. රයිට්. ඒකින්ද ඉන්සියුලින් පාවිච්චි කරන කෙනෙකුත් අර වගේ ටොපියක් හරි ඒ වගේ දෙයක් හරි ළඟ තියාගන්න ඕන. රයිට්. ඉන්සියුලින් ඉන්ජෙක්ෂන් එකක් විදිහට දෙන්න. ඊට පස්සේ ඉන්සියුලින් දිගු කාලයක් පාවිච්චි කරපු කෙනෙක්ට weight gain එකක් එන්න පුළුවන්, බර වැඩි වීමක් වෙන්න පුළුවන්. මොකද හෝමෝන් එකක් නේ. හෝමෝන් එකේ දිගටම අපේ ශරීරයට හෝමෝන් එකක් හම්බ වෙනකොට මොකද වෙන්නේ? බර වැඩි වීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ ලිපෝහයිපර්ට්‍රොපි කියලා කියන්නේ විදින තැන්වල රයිට් අපේ ශරීරයට ඔක විදින්නේ රයිට් විදින්න පුළුවන් ඒරියා තුනක් තියෙන ඉන්සියුලින් කියන එක මේ ඩෙල්ටොයිඩ් එකට විදිනවා. මෙතන අතට විදිනවා. ඉන්ට්‍රාමස්කියුලර් විදින්න පුළුවන්. ඊට පස්සේ සබ්කියුටේනියස් විදිනවා නම් රයිට් තයි එකට විදින්න පුළුවන්. දකුණු නෙවෙයි සෝරි තයි එකට විදින්න පුළුවන්. ගොඩක්ම තාරක ක්‍රමය තමයි මොකද්ද? ආමාශය පැත්තට වෙන ආමාශය කිට්ටුවට එන්න රයිට් අපි කියනවා අම්බිලිකල් ඒරියා එක. එහෙම නැත්නම් බුරිය ළඟ ඉඳලා අඟල් දෙකක් තුනක් විතර ආමාශය පැත්තට වෙන්න තමයි විදින්නේ. රයිට් සාමාන්‍ය ඉන්සියුලින් පෙන් එකකින් විද ගන්න කට්ටිය ගොඩක් වෙලාවට මේ පැත්තට තමයි විද ගන්න තනියෙන් විද ගන්න අය. හරි මම ඔයාලට පෙන්නන්නම්. ඉන්සියුලින් කියන එක්කෙනාව රයිට් ඉන්සියුලින් අපි ගත්තට පස්සේ ඉන්සියුලින් වල තියෙනවා ඉන්සියුලින් පෙන් එක. රයිට් මුලින්ම මම පෙන්නන්නම්. ඒක තමයි ඉන්සියුලින් විදින්න පුළුවන් ලේසිම ක්‍රමය. රයිට් පහසුම ක්‍රමය. මේක ඊටාම පොඩි ප්‍රමාණයක් විතරයි අපේ හැමට ඇතුල් වෙන්නේ. රයිට් මේ පෙන් එක ඇතුළට දාන්න ඕන කැට්රිජ් එකේ ඉන්සියුලින් අන්තර්ගත ටුටි කැට්රිජ් එකක් තියෙනවා. මම මේ කැට්රිජ් එකත් පෙන්නන්නම්. ඒක දානවා මේක පෙන් එක ඇතුළට දාලා කට්ටක් හයි කරන්න තියෙනවා. රයිට් ඒ කට්ටක් හයි කරන්න තියෙන කට්ට ඉතින් ටුටි කට්ටක් තියෙන පොඩි ප්‍රමාණයක් තමයි අපිට තනියෙන් අතින් විද ගන්න පුළුවන්. රයිට් හැබැයි ඉන්ට්‍රාමස්කියුලර් ඉන්ජෙක්ෂන් එක රයිට් ඉන්සියුලින් සිරින්ජ් එකක ආධාරයෙන් තමයි විදින්නේ. ඉන්සියුලින් සිරින්ජ් එක මෙන්න මේ වගේ සිරින්ජ් එකක් මේ තියෙන චූටි කටුවක් තියෙන සිරින්ජ් එකක්. ඒක විදින්න ඒක Tamanට තනියෙන් විද ගන්න බෑ. ඒක වෙන කෙනෙක් අවශ්‍යම තමයි විද ගන්න. හරි වෙන කෙනෙක් අවශ්‍යමයි ඒක විද ගන්න. ඉන්සියුලින් සිරින්ජ් එකක් මම පෙන්නන්නම්. චූටි ඒකේ තියෙනවා මාක් කරලාමයි. ඒ කියන්නේ යුනිට් ප්‍රමාණ තමයි ඉන්සියුලින් වල විදින්න ඕන. රයිට් යුනිට් 10 15 20 25 ඒ වගේ මේදී 10. රයිට් මේ වගේ යුනිට් ප්‍රමාණ සලකුණු කරලා තියෙනවා. අදාළ ප්‍රමාණය යුනිට් ප්‍රමාණය ගත්තා ඉන්ජෙක්ෂන් එකෙන් විදගත්තා. රයිට් එතකොට ඉන්සියුලින් ඉන්ජෙක්ෂන් එක ගත්තට පස්සේ ඔන්නෝම ඉන්ජෙක්ෂන් එකක් තියෙන්නේ. රයිට් මම කියන්නේ මේ සිලින්ඩර් එකකින් විදින අයට සිලින්ඩර් එකකින් විදින අයට මෙන්න මේ වගේ බෝතලයක තමයි ඉන්ජෙක්ෂන් එක එන්නේ ළමයි මේ පේනවද? රයිට් මෙන්න මේ වගේ ඉන්ජෙක්ෂන් එකක් එන්නේ සිලින්ඩර් එකකින් විද ගන්න අයට. ඊට පස්සේ පෙන් එකකින් විදින අයට රයිට් ඉන්සියුලින් කැට්රිජ් එකකින් දෙන්නේ කැට්රිජ්. ඉතින් ඉන්සියුලින් කැට්රිජ් එකකින් මෙන්න මේ වගේ එකක් එන්නේ පෙන් එකකට. රයිට් පෙන් එකට දාන්න පුළුවන් ඉන්සියුලින් විද ගන්න පුළුවන් එක මෙන්න මේක තමයි කැට්රිජ් එක කියලා කියන්නේ. බලන්න පේනවද කියලා. මේ කැට්රිජ් එක. සාමාන්‍යයෙන් කැට්රිජ් එකේ යුනිට් 300යි තියෙන්නේ. රයිට් යුනිට් 300යි තියෙන්නේ. අර ඉන්සියුලින් ඉන්ජෙක්ෂන් ලොකු බෝටල් එකේ යුනිට් 1000ක් එනවා. ඒ කියන්නේ ඒකක 1000ක් එන ඉන්සියුලින් මෙයින් ඒක 300යි තියෙන්නේ. පෙන් එකේ දාන එකේ 300යි දාන්න පුළුවන්. පෙන් එකට දාන එක. හරි කැට්රිජ් එක. ගොඩාක් පාවිච්චි වෙන්නේ කැට්රිජ් එක. කැට්රිජ් එක ටික ගණන් අරකටත් වඩා රයිට් රයිට් එතකොට ඉන්සියුලින් වල වර්ග කිහිපයක් තියෙනවා. එකක් තමයි අපි කියන සොලියුබල් ඉන්සියුලින්. සොලියුබල් ඉන්සියුලින් කියන්නේ ළමයි අවර්ණ ද්‍රාවණයක්. කියන වතුර වගේ අවර්ණයි පාටක් නැහැ. ඒකට අපි කියනවා මොකද්ද?
soluble insulin කියලා right මෙන්න මේ බ්‍රෑන්ඩ් එක බලා ගන්න Actrapid කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා Actrapid කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා ඒක අවර්ණ ද්‍රාවණයක් අපි කියන්නේ මොකද්ද soluble එක soluble insulin එක right insulin එක soluble right ඊට පස්සේ isopane insulin කියලා තව එකක් තියෙනවා isopane insulin කියලා කියන්නේ ළමයික අවර්ණ ද්‍රාවණයක් නෙවෙයි නිකන් වලාකුළක් අර නිකන් අපි කියන්නේ තැඹිලි වතුර වලට අර තැඹිලි වල තියෙන අර ලොඳ එක මිශ්‍ර වුණාට පස්සේ එන්නේ ඒක වලාකුළු සහි වගේ ද්‍රාවණයක් right අන්න ඒක තමයි මොකද්ද ඔය isopane කියලා කියන්නේ right isopane insulin එක එතකොට ඔය දෙන්න ප්‍රධානව ඔය දෙන්න භාගයක් ඉන්න sorry ඔය දෙන්නම භාගයක් නේ ඔය දෙන්න යම් අනුපාත වලින් මිශ්‍ර කරපු ඉන්සියුලින් වලට අපි කියන මොකක්ද මික්ස්ටාර්ඩ් ඉන්සියුලින් කියලා. මික්ස්ටාර්ඩ් කියන්නේ මිශ්‍ර කරලා තියෙන. right මික්ස්ටාර්ඩ් 3070 කියලා එකක් තියෙනවා මම ඔයාලට ඒක වෙන්නන්න. right මෙති මික්ස්ටාර්ඩ් 3070 මික්ස්ටාර්ඩ් 3070 වල soluble සහ isopane දෙන්නගේ මිශ්‍රණයක් තියෙනවා. හරි මෙති මික්ස්ටාර්ඩ් 3070 right එතකොට ඕකේ ඇත්තටම ඔය 30ක් තියෙන්නේ soluble 70ක් තියෙන isopane right එතකොට 70යි 30යි 100ක් හදන්නේ අරකින් 30කුයි මේකෙන් 70කුයි දාලා මිශ්‍ර කරලා තමයි හදන්නේ ඒකයි ඔය මික්ස්ටාර්ඩ් කියලා කියන්නේ ගොඩක් අය බහුතරයක් පාවිච්චි කරන්නේ මෙන්න මේ මික්ස්ටාර්ඩ් කියන එක right දෙන්නම පොදුවේ ඉන්නවනේ ඒක තමයි ගොඩක් අය පාවිච්චි කරන්නේ right මික්ස්ටාර්ඩ් ඉන්සියුලින් කියන්නේ right ඔන්න ටික තමයි අපි ඉන්සියුලින් ගැන දැනගත යුත්තේ ඊට පස්සේ අපි කියනවා මොකද්ද ඉන්සියුලින් ගන්න කෙනෙකුට කියනවා to monitor blood glucose as advised by the doctor වෛද්‍යවරයා විසින් නිර්දේශිත විදිහට ඔයා රුධිර පරීක්ෂණ කරගන්න ඕන ඔයාගේ sugar control වෙන විදිහට බලා ගන්න පුළුවන් එතකොට හරියට ඊට පස්සේ කියනවා මොකද්ද oral glucose tolerance test කියලා එකක් තියෙනවා OGTT කියලා is not recommended for those already diagnosed as diabetes diabetic හඳුනාගත්ත කෙනෙකුට අපි කියනවා OGTT කියන පරීක්ෂණය කරන්නේ නැහැ සාමාන්‍යයෙන් OGTT කියලා පරීක්ෂණයක් තියෙන එක සාමාන්‍යයෙන් කරන්නේ diabetic හඳුනා ගන්න සමහරවිට pregnancy අයට කරනවා right glucose gram 75ක් බොන්න දීලා right කප් එක gram 75ක් වෙනවා ඒක දිය කරලා බොන්න දෙනවා බොන්න දීලා blood එකක් ගන්නවා පැය දෙකකින් ගන්නවා පැය හතරකින් ගන්නවා වගේ ගන්නවා blood අරගෙන බලන්න පුළුවන් pregnant කෙනෙකුට diabetic situation එකක් එන්න අවදානමක් තියෙද කියන එක අඳුන ගන්න පුළුවන්. ඊට පස්සේ කියන to attend clinic regularly සායන වලට දිනපතා අනිවාර්යෙන් නිතිපතා සහභාගී වෙන්න මාසෙක එකපාරක් නම් සායනයේ තියෙන අනිවාර්යෙන් සහභාගී වෙන්න කියලා කියනවා. ඊට පස්සේ කියන මොකද්ද? To use the correct insulin preparation at the correct time. හරි time එකට right හරි insulin preparation එක පාවිච්චි කරනවා කියනවා මොකද්ද ඉන්සුලින් සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ 20 to 30 minutes before meals. කෑමට විනාඩි 30කට 20කට වගේ කලින් තමයි මේක හරිනම් දෙන්න ඕන right ඒක විනාඩි 20ක් කියනවාද විනාඩි 20ක් වගේ සාමාන්‍ය පොදුවේ ගත්තොත් ෂෝට් ඇක්ටින් එක එහෙම නැත්නම් අපි කියනවා සොලියබල් ඉන්සුලින් එක විදින කෙනෙක් නම් අපි කියනවා විනාඩි 15ක් 20ක් විතර කලින් විදින්න ලොන්ග් ඇක්ටින් එක විදින කෙනෙක් නම් සාමාන්‍යයෙන් විනාඩි 20ක් 30ක් විතර කලින් විද්දලා කම් ප්‍රශ්නයක් නැහැ right ඊට පස්සේ කියනවා මොකද්ද to avoid injection to the same point daily හැමදාම එකම තැනට ඉන්ජෙක්ෂන් එක විදින්න එපා තැන වෙනස් කර කර විදින්න ඇයි ඒ තන වෙනස් කර විදින්න කියන්නේ මම ඔයාලට පෙන්නන ලිපෝහයිපර්ට්‍රොපි කියලා තත්ත්වයක් මම කිව්වා ලිපෝහයිපර්ට්‍රොපි එනවා ඒ කියන්නේ ඔක විදින තැන සිදුර ගිලක් ඇති වෙනවා right ලිපෝහයිපර්ට්‍රොපි නැති ඔක විදලා බඩේ හිල් වෙනවා බඩ හිල් වෙනවා right ඒ හිල් එක දැන් ඉදි වෙනවා
මේ තියෙන ලිපෝ හයිපර්ට්‍රොෆි වගේ තත්ත්වයක්. මේවා විදලා රයිට් ඔය තියෙන තෙල් තට්ටුව නිකන් ගැටයක් වගේ හැදෙනවා. රයිට් ඔකට තමයි අපි කියන්නේ ලිපෝ හයිපර්ට්‍රොෆි කියලා. ඒකින්ද ඒක අවම කරගන්න පුළුවන්. හැමදාම එකම පොයින්ට් එකට විදින්න නැතුව චුට්ට වෙනස් කර කර විදිනවා. හැමදාම චූටි සෙන්ටිමීටර ප්‍රමාණයක් මිලිමීටර ප්‍රමාණයක් වෙනස් කර කර විදිනවා. ඊයේ විදුපු දැන්ට නෙවෙයි. ඊයේ විදුපු දැන බලා ගන්න පුළුවන්. ඒ හිලක් තියෙනවනේ චූටි. ඊයේ විදුපු දැන චුට්ටක් හිල කළු වෙන්නත් පුළුවන්. කළු පාට හැරෙන්නත් පුළුවන්. ඊයේ විදුපු දැන්ට නැතුව ඒ මෙතනින් චුට්ටක් වෙනස් කරලා විදිනවා. ඒ වගේ තමයි. තොර ලිපෝ හයිපර්ට්‍රොෆි කියන තත්ත්වය වළක්ව ගන්න පුළුවන් නේ. හරි. right ඊට පස්සේ කියනවා to take meals at the regular times and pay attention to the type and quantity of the food consumed. කන ආහාර ප්‍රමාණය ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕන. වෛද්‍යවරයා විසින් වාට නිර්දේශිත ආහාර වට්ටෝරු දීලා තියෙනවා නම් ඒවා අනිවාර්යෙන් පිළිපදින්න ඕන. ඊට පස්සේ කියනවා to learn and follow the correct insulin injection technique. ඉන්සුලින් ඉන්ජෙක්ෂන් ටෙක්නික් එක අනිවාර්යෙන් ඉගෙන ගන්න ඕන. අපිට වඩා වැදගත් වෙන්නේ ඔක නර්සස්ලාට සහ ડોක්ටර්ස්ලා තමයි ඔක දන්නේ. ඒ කාලේ විදිහට ඒගොල්ලෝ කියලා දුන්නා. අපිට තියෙන්නේ ඉන්සුලින් එක දෙන්න විතරනේ. හැබැයි ඉන්ජෙක්ෂන් කරන විදිහ මම ඔයාලට ඉන්ජෙක්ෂන් ඉන්සුලින් ඉන්ජෙක්ෂන් ඇන්ගල් එක මෙන්න මේ වගේ ඇන්ගල් එකක් රයිට්. ඔයගොල්ලෝ පේනවා මෙන්න මේ කෙනා රයිට් මෙතන විදගන්නේ රයිට්. දෙපැත්තෙන් හැම චුට්ටක් උස්සලා තමයි විදගන්නේ. මේ බලන්න මේ හැම මේ තියෙන්නේ මෙන්න මේ වගේ මොන උස්සලා තමයි හැම මේ දකුණු පැත්තේ රූපේ පේන විදිහට හැම උස්සලා අර සබ්කියුටේනියස් ලේයර් එක. එහෙම නැත්නම් හැමට යටින් තියෙන ලේයර් එකට තමයි විදින්නේ. හරි? ඕක. ඒකට මසල් එකට වදින්නේ නැහැ. ඕන හොඳට පේනවා මේ. මසල් එකට වදින්නේ නැහැ. මසල් ලේයර් එකේ යට තියෙන්නේ. ඒක සබ්කියුටේනියස් කියන ඔහම උස්සලා විදිනකොට අර හැමට යටින් තියෙන ලේයර් එකට වදින්නේ. එතකොට මේ 1 2 3 4 රයිට් ඒ වගේ දාලා තියෙන මෙතඩ් එකට පුළුවන් මේ වගේ මාරු කර කර විදිනවා. ඒක අද විදිනවා බඩට. හෙට විදිනවා අනිත් පැත්තට බඩේ. ඊට පස්සේ ඊළඟ දවසේ මෙතන යටට විදිනවා. ඊළඟ දවසේ මෙතන විදිනවා. රයිට් ඊට පස්සේ මෙතනට විත් නැහැ. ඊට පස්සේ මේ පැත්තට විත් නැහැ. තයි එකේ විද ගන්නවා. රයිට්. ඔක බටෙක්ස් වලටත් ඉන්ජෙක්ට් කරන්න පුළුවන්. හරි. තට්ටම් වලටත් විදින්න පුළුවන්. හැබැයි තට්ටම් වලට විදින්නේ නැහැ. විද ගන්න අමාරුයි. තනියෙන් විද ගන්න අමාරුයි. කොහොමද තට්ටම් වලට වෙන කෙනෙකුට විදින්න දෙන්නත් ඉතින් හරි නෑනේ. ඒකින්ද තට්ටම් වලට ඉන්ජෙක්ෂන් කරන්නේ නැහැ ගොඩක් කියලා. right විදින්න පුළුවන් වලට විදින්නේ නැහැ. right ඊට පස්සේ ඔය ඉන්සුලින් ඉන්ජෙක්ෂන් ටෙක්නික් එක විද මේ පුරුදු වෙන්න ඕන. නර්ස් ඩොක්ටර්ලා එක එයාට කියලා දෙනවා පයින් පාරට පාවිච්චි කරන කෙනෙකුට. right ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ එතනින් ඒ ඉන්සුලින් කෑල්ල ඉවරයි. ඉන්සුලින් කෑල්ල ඉවරයි. ඊට පස්සේ තයිරොයිඩ් හෝමෝන and ඇන්ටි තයිරොයිඩ් මෙඩිසින් right මම කිව්වා තයිරොයිඩ් හෝමෝන් වැඩි වෙන්න පුළුවන්. තයිරොක්සින් කියන හෝමෝන් එක වැඩි වෙන්න පුළුවන්. වැඩි වුණොත් ගන්නේ මොනවද? right වැඩි වුණොත් තමයි ඇන්ටි තයිරොයිඩ් මෙඩිසින් ගන්නෙ. තයිරොයිඩ් හෝමෝන් එක අඩු වුණොත් තයිරොයිඩ් හෝමෝන් එළියෙන් ගන්න වෙනවා. right මම කිව්වා තයිරොක්සින් කියන හෝමෝන් එක තමයි අපේ ශරීරයේ තියෙන්නේ. තයිරොක්සින් කියන හෝමෝන් එක අඩු වුණොත් එළියෙන් තයිරොක්සින් දෙනවා. right බලන්න බේත් වර්ග දෙකක් තියෙනවා. ලෙවෝතයිරොක්සින් සෝඩියම් and ලියෝතයිරමින් සෝඩියම් T3 and T4 කියලා දෙකක් තියෙනවා. ඔය T4 කියන්නේ ඔය ලෙවෝතයිරොක්සින් සෝඩියම් කියන අණුවේ අයිඩින් අණු හතරක් තියෙනවා. ඒකයි ඔය T4 කියලා කියන්නේ. ඒක වැඩක් නෑ අපිට. අනිත් එක අයිඩින් අණු තුනයි තියෙන. ඒකයි T3 කියලා කියන්නේ. හරි. එතකොට මේක පාවිච්චි කරනවා ලෙවෝතයිරොක්සින් සෝඩියම් කියන එක කෙනා. අපි ලෙවෝතයිරොක්සින් සෝඩියම් කියන්නේ ටයිරොක්සින් වලට. හරි. බෙහෙත් එකට. එතකොට
තයිරොක්සින් පාවිච්චි කරන හයිපෝතයිරොයිඩිසම්. ඒ කියන්නේ තයිරොක්සින් ලෙවල් එක අඩුයි. ඊට පස්සේ කන්ජෙනිටල් හයිපෝතයිරොයිඩිසම් කියලා කියන්නේ කල්ලේ ඉඳලම ඉපදිච්ච දවසේ ඉඳලම තයිරොක්සින් අඩු නම් ඒ තයිරොක්සින් පොඩි කාලේ ඉඳලම දෙන්න වෙනවා. වෙන කරන දෙයක් නෑ. හරි. ඊට පස්සේ ලියෝතයිරොනින් සෝඩියම් කියන්නේ ඒ වගේමයි. තයිරොක්සින් ලෙවල් එක අඩු වුණාම දෙන එක්කෙනෙක්. රයිට්. එතකොට වැඩිපුරම හොඳ එක්කෙනා තමයි T4 කියන එක්කෙනා. T4 මෙතන ඕගොල්ලෝ දාලා දිනවා පේනවද? T4 is preferred. ඒ කියන්නේ මේ දෙන්නගෙන් හොඳම බෙහෙත් එක තමයි T4. මම ඔයාලට පෙන්නන්නද T4 කියන එක්කෙනා? තයිරොක්සින් කියන එක්කෙනා. මේක T4 කියලා බ්‍රෑන්ඩ් එකකුත් තියෙනවා මොන්ට්පිලර්ලගේ. මෙන්න මේ බෙහෙත් එක. මේ තියෙන තයිරොක්සින්. මේ තියෙන්නේ මේ T4 ලගේ මේගොල්ලෝ නම් මේ මොන්ට්පිලර් කියන කම්පැනි එක මොන්ට්පිලර් බාවෝ කියලා කියනවා. මේක ආජන්ටිනාවේ තමයි හදන්නේ ආජන්ටිනා. මේ තියෙන්නේ මේඩ් ඉන් ආජන්ටිනා. මේ රටවල් ඉතින් දැනගන්න ඕනේ නැහැ. අපි ඉතින් අර වැඩ කරලා හුරුවෙන් ඉන්නේ අපි කියන රටවල්. right එතකොට T4 එක මේක මිලිග්‍රෑම් නෙමෙයි sorry මයික්‍රෝග්‍රෑම් right මේක පේනවා මේ 100 මයික්‍රෝග්‍රෑම් තියෙන්නේ right මිලිග්‍රෑම් කියන්න එපා වැරදි හොඳේ ඊට මිලිග්‍රෑම් 100ක් ගත්තොත් ගොඩක් හයි ඩෝස් එකක් මයික්‍රෝග්‍රෑම් 100 සහ මයික්‍රෝග්‍රෑම් 50 එනවා දෙකක් එනවා T4 මෙතන 50 මේ 50 එක 50 එක ටිකක් ලොකු බොක්ස් එකේ එන්නේ කාඩ් එක නම් 100 කාඩ් එකක්ද වන්ද තියෙන්නේ right මෙතන T4 50 මයික්‍රෝග්‍රෑම් 50 හරි ඒකට 50 සහ 100 එළියෙන් දෙන්න වෙනවා තයිරොක්සින් ලෙවල් එක අඩු වෙට තයිරොක්සින් ලෙවල් එක අඩුයි කියලා කොහොමද හොයාගන්නේ තයිරොක්සින් ලෙවල් එක අඩුයි කියලා හොයාගන්නේ ළමයි එකක් තමයි TSH එකක් බලන්න පුළුවන් අපි කියනවා තයිරොයිඩ් ස්ටිමුලේටින් හෝමෝන් එක TSH එකක් බලන උදේ තමයි ඒක ගන්න උදේ 8ට විතර ගන්න ඒ නොකා ඉන්න ඕනේ ඒකට ප්‍රශ්නයක් නැහැ උදේ 8ට විතර ලේක අරගත්තට පස්සේ අරගෙන බලනවා මොකද්ද TSH කියන එක තියෙනවා රේන්ජ් එකට නොතිබුණොත් තියෙනවා රේන්ජ් එකට නොතිබුණොත් මොකද වෙන්නේ තයිරොයිඩ් ස්ටිමුලේටින් හෝමෝන් එක වැඩි නම් අනිවාර්යෙන් තයිරොයිඩ් ස්ටිමුලේටින් හෝමෝන් එක වැඩි කියලා කියන්නේ T4 sorry thyroxine level එක අඩුයි thyroxine level එක අඩුයි කියලා කියන්නේ thyroxine එළියෙන් ගන්න වෙනවා. එතකොට TSH එකක් බලලා තමයි මොකක්ද තීරණය කරන්නේ. thyroxine level එක එළියෙන් thyroxine එළියෙන් ගත යුතුද නැද්ද කියන එක තීරණය කරන්නේ T4 එකක් බලලා. එහෙම නැත්නම් අපි කියනවා TSH එකක් බලලා. thyroid stimulating hormone එක බලලා තමයි තීරණය කරන්නේ. right ඒක thyroxine කියන ඔන්න ඔය වගේ කෙනෙක්. right ඊට පස්සේ thyroxine දෙන්න බැරි අවස්ථා තියෙනවා. right අපි කියනවා thyrotoxicosis. එහෙම නැත්නම් මේ thyrotoxicosis කියලා කියන්නේ ශරීරයේ thyroxine level එක වැඩි. thyroxine level එක වැඩි කෙනෙකුට thyroxine එළියෙන් දෙන්න බෑනේ. thyroxine වැඩි නම් thyroxine දෙන්නේ නැහැ කොහොමද? හරි එච්චරයි කතන්දරේ. එතකොට side effect වලට අපිට බලමුකට side effect පොඩ්ඩක් මේක තියෙනවා features are those of hyperthyroidism with excessive doses right අධි මාත්‍රාවකින් ගත්තොත් diarrhea vomiting angina arrhythmias කියලා කියන heart rate එක වැඩි වෙන්න පුළුවන් right tremor right වේවුලන්න පුළුවන් sweating දාඩිය දානවා වැඩි excitability insomnia නිින්ද යන්නේ නැහැ ඔන්න වගේ වෙන්න පුළුවන්
තයිරොක්සින් වැඩි වුණාම weight loss එකක් එනවා. බර අඩු වෙනවා. right? තයිරොක්සින් වැඩි වුණාම තයිරොක්සින් ගන්න කෙනෙකුට හයි ඩෝස් එකක් ගත්තොත් බර අඩු වෙනවා. ඒකට තයිරොක්සින් අඩු වෙච්ච කෙනෙක්ගේ මොකද වෙන්නේ? බර වැඩි වෙන්න පුළුවන්. weight gain එකක් එනවා. I don't know වගේ side effects තමයි ඉන්නේ. ඊට පස්සේ කියනවා මේ thyroxine වල start with a small initial dose in elderly. elderly කියලා කියන්නේ සාමාන්‍ය thyroxine පටන් ගන්න මුලින්ම කාලේ small initial dose එකක් එහෙම නැත්නම් අඩු මාත්‍රාවකින් තමයි පටන් ගන්න. අඩු මාත්‍රාවකින් පටන් අරගෙන ඒක ඇඩ්ජස්ට් කරනවා. ඇඩ්ජස්ට් කරලා තමයි ගන්න. ඊට පස්සේ කියනවා baseline ECG is valuable in changes in hypothyroidism can be confused with ischemia. මෙන්න මේ thyroxine level එක අඩු වුණාම ECG changes වෙන්න පුළුවන්. ඒකෙන් හින්දා ECG එකක් අරගෙන බලන්න ඕන thyroxine අඩු වෙච්ච ගමන් ECG changes වෙනවද කියලා. right? සමහර වෙලාවට සමහරව හිතනවා ECG change එකක් ආවට පස්සේ heart attack එකක් වගේ කියලා. නෑ thyroxine level එක වෙනස් වුණත් thyroxine level එක අඩු වුණත් ECG එකේ change වෙන්න පුළුවන්. right? හරි. ඊට පස්සේ කියන if metabolism increases to rapidly reduce dose or withhold 1 to 2 days and start again at a lower dose. අඩු මාත්‍රාවකින් පටන් ගන්නවා. අඩු මාත්‍රාවකින් පටන් අරන් වැඩි කරගෙන යනවා කියලා හිතන්නකෝ. වැඩි කරගෙන යනකොට right? එතකොට අපි කියනවා මේක අරගෙන යම් මාත්‍රාවක් ගත්ත කෙනෙකුගේ පරිවෘත්තීය වේගය වැඩි වෙන්න පුළුවන්. මම කෝ පරිවෘත්තීයට සම්බන්ධ හෝමෝන් එකක් තමයි තයිරොක්සින් කියලා කියන්නේ. ඒකට පරිවෘත්තීය වේගය වැඩි වෙන්න පුළුවන් ඉන්සියුලින් වැඩි වුණොත්. තයිරොක්සින් වැඩි වුණොත්. right? ඒකට තයිරොක්සින් වැඩි වෙනවා කියලා කියන්නේ අපි කියනවා පරිවෘත්තීය වේගය වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? කෙට්ටු වෙන්න පුළුවන්. හරි? ඊට පස්සේ සහ එක්සෙසිව් හංගර් එකක් එනවා. හොඳ බඩගින්නකුත් එනවා චුට්ටක්. හරි රැපිඩ්ලි මෙටබොලිසම් එක වැඩි වෙනවනේ. ඒ වගේ වුණොත් මොකද කියන්නේ? බෙහෙත් එක නවත්තලා දවස් දෙකක් විතර ගිහිල්ලා ආපහු අඩු මාත්‍රාවකින් පටන් ගන්න කියලා කියනවා. right? ඒක වෛද්‍යවරු තමයි තීරණය කරන්නේ. ඊට පස්සේ කියනවා dose adjust according to the clinical response and monitor growth and development in children. ළමයින්ට නම් දෙනවා නම් ළමයින්ගේ growth එක මොනිටර් කරනවා. කියන්නේ වර්ධනය බලනවා. මොකද ළමයින්ගේ වර්ධනය අඩු වෙන්න පුළුවන්. thyroxine පානය thyroxine බොන ළමයි ඉන්නවනම් right? මම කිව්වා congenital hypothyroidism වලට කලලේ ඉඳලම thyroxine level එක අඩු වෙනවා. පාවිච්චි කරනවා මොනවද? thyroxine දෙන්න වෙනවා එළියෙන්. එතකොට එළියෙන් දෙනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම එයාගේ growth එක මොනිටර් කරන්න කියලා කියනවා. right? ඊට පස්සේ කියනවා assess serum TSH level and adjust the treatment. TSH level එක බල treatment එක adjust කරන්න කියලා කියනවා. ඉතින් පස්සේ වෛද්‍යවරයා තමයි ඒ කාරණේ සිද්ධ කරන්නේ. හරි. ඊට පස්සේ කියනවා patient advice වලට මොකද්ද? take tablets apart from food. ඒ කියන්නේ මේක ගන්න කියලා කියන්නේ කෑමට පෙර. සාමාන්‍යයෙන් කියනවා preferably 30 to 60 minutes before breakfast to improve absorption. හොඳටම අවශෝෂණය වෙන්නේ කෑමට පැය භාගයකට පැයකට වගේ කලින් ගත්තොත් අපි කියනවා මේක හිස් බඩ ගන්න. ඒ කියන්නේ උදේ කෑමට පෙර කියලා කියන්නේ මුකුත් කාලා නැහැනේ දෙයියනේ. ඒ කියන්නේ රැයට කෑවට පස්සේ ආයෙ උදේට කනකම් මුකුත් කාලා නැහැ. රැයට කෑවට පස්සේ උදේට කන්න කලින් ගන්නවා කියලා කියන්නේ හිස් බඩ තමයි ගන්න. හරි? ඒතකොට මේක හිස් බඩ ගන්න ඕන. හොඳ absorption එකක් වෙන්න නම් කෑමත් එක්ක ගත්තොත් absorption එක අඩු වෙනවා ශරීරයට. උඩාගන්න ප්‍රමාණය අඩු වෙනවා. ඊට පස්සේ කියනවා treatment for hypothyroidism is lifelong. මේක thyroxine level එක කාගේ හරි අඩු වෙලා
එයාට ටැබ්ලට් එළියෙන් ගන්න වුණොත් ඉතින් ඒක ජීවිත කාලෙම ගන්න වෙනවා. ඒක කවදාවත් නැවත නවත්තන්න බෑ. right ජීවිත කාලෙම ගන්න. මොකද යම් කෙනෙක්ගේ තයිරොක්සින් ලෙවල් එක අඩු වෙනවා කියලා කියන්නේ ඒක ජීවිත කාලෙම වළංගු සිදුවීමක්. මොකක් හරි තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩු වෙලා හරි ඒ වගේ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා. right ඒක ග්‍රන්ථිය අයින් කරලා හරි. right ඒ වගේ වුණාම ගොඩක් ඒවාට ග්‍රන්ථිය අයින් කරනවා. අයින් කරාට පස්සේ ඉතින් ට්‍රීට්මන්ට් එක ලයිෆ් ලොන්ග් ජීවිත කාලෙම ගන්න වෙනවා. ඊට පස්සේ කියනවා store tablet in a refrigerator below or below 25 කියලා තියෙන්නේ හොඳේ 250 නෙවෙයි. ශේෂාංශක 25 වට අඩු උෂ්ණත්ව වල තියන්න ඕන. right ෆ්‍රිජ් එකේ නම් තියන්නේ නැහැ. මේක සාමාන්‍යයෙන් අඳුරු පාට විදුරු බෝතල් වල තමයි තියෙන තයිරොක්සින්. මොකද ආලෝකයේ හැමුවේ වියෝජනය වෙන්න පුළුවන් හින්දා. right ඊට පස්සේ දෙන ඇන්ටි තයිරොයිඩ් මෙඩිසින්. කලින් අපි කතා කරේ තයිරොක්සින් ගන්න තයිරොක්සින් අඩු වුණාම හරිනේ. ඇන්ටි තයිරොයිඩ් මෙඩිසින් ගන්නවා ළමයි තයිරොක්සින් වැඩි වුණාම ශරීරයේ තයිරොක්සින් වැඩි නම් තයිරොක්සින් නිපදවන ප්‍රමාණය අඩු කරන්න ඇන්ටි තයිරොයිඩ් මෙඩිසින් ගන්න. මොනවාද ඇන්ටි තයිරොයිඩ් මෙඩිසින්? කාබිමසෝල් කියලා කෙනෙක් ඉන්නවා. කාබිමසෝල්. ඊට පස්සේ ප්‍රොපිල්තයිරොසිල් නැත්නම් PTU කියලා බෙහෙත් එකක් ප්‍රොපිල්තයිරොසිල් කියලා කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ රේඩියෝ ඇක්ටිව් අයඩින් කියලා කියන්නේ විකිරණශීලී අයඩින්. right මේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. අපි කියනවා අධික්‍රියාකාරී තයිරොයිඩ් ග්‍රන්ථියක්. එතකොට ඒක ට්‍රීට් කරන්න රේඩියෝ ඇක්ටිව් අයඩින් එහෙම නැත්නම් විකිරණශීලී අයඩින් ප්‍රතිකාර කරනවා. ඒ කියන්නේ විකිරණශීලී අයඩින් මෙතනට විකිරණ වදින්න සලස්සනවා. එයා විතරක් පොඩි කුටීරයකට වගේ එකකට දාලා එතනට විකිරණ වදින්න සලස්සනවා. ඒ ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය යටපත් කරන්න අඩු කරන්න. right ඊට පස්සේ අයඩින් තියෙනවා. අයඩින් අයඩින් කියලා කියන්නේ අපි කියන ලෝගෝස් අයඩින් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ උගුරේ ගැටි තියෙමාම මුලින්ම කියනවා යාට ට්‍රීට්මන්ට් එකක් පටන් ගන්න කලින් ලුණු වතුරින් උගුර හොදන්න. ලුණු වතුරින් උගුර හොදන්න කියලා කියනවා. right ඒකයි අයඩින් කියලා තියෙන්නේ මෙතන. එතකොට ඇන්ටි තයිරොයිඩ් මෙඩිසින් විදියට ගන්න තියෙන්නේ පයින්ටම කාඩ්මසෝල් and ප්‍රොපිල්තයිරොසිල් තමයි දෙන්න ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ. PTU හොස්පිටල් වල තියෙන සාමාන්‍යයෙන් එළිය අපිට හම්බෙන්නේ කාඩ්මසෝල් තමයි ප්‍රධාන වශයෙන්. right මම පෙන්නන්නම් කාඩ්මසෝල් සහ right මෙතිමසෝල් කියලා එකක් තියෙනවා. right මෙතිමසෝල් වලම ඇක්ටිව් වර්ෂන් එකක් නැහැ. right කාඩ්මසෝල් තමයි ඉන්නේ. කාඩ්මසෝල් කියන බෙහෙත් එක මෙතිමසෝල් වෙලා තමයි ඇක්ෂන් එක දෙන්නේ. මෙන්න මේක තමයි කාඩ්මසෝල් කියලා කියන ඩ්‍රග් එක. මෙන්න මේ වගේ ඩ්‍රග් එක. ඒකට මේකත් ආලෝකයේ හැම වේජන වෙන්න පුළුවන් හින්දා තමයි මේකේ දාලා තියෙන ළමයි අඳුරු පාට විදුරු බෝතලේ. හරි. මේ පුළුම් ඉන්පුට් දාලා දිනන අර්ථය තමයි රැඳෙන්නේ නැති වෙන්නේ. පුළුම් ඉන්පුට් දාලා දින ඇතුළේ. හරි කාබිමසෝල් තමයි ඔය. ඊට පස්සේ මම ආද පෙන්නන්නම් ප්‍රොපිල්තයිරොසිල් කියන එක. මේක හොස්පිටල් වල නම් ගොඩක් අවైలබල් මෙඩිසින් එක. එළිය චුට්ටක් අඩුයි හොයාගන්න. right නැත්තේ නැහැ. right සාමාන්‍ය පොඩි ෆාමසි එක නම් ඒවට හම්බෙන්නේ නැහැ. right ප්‍රොපිල්තයිරොසිල් මෙන්න වගේ ටැබ්ලට් එකක් තියෙනවා. බොටල් එකේ ඉන්නේ මේක ලංකාවේ ඉන්න version එකක් නම් නැහැ. මෙන්න මේ වගේ version එකක්. මේ තියෙන්නේ ප්‍රොපිල්තයිරොසිල් එකක් එනවා. ඒක පාවිච්චි කරනවා මොකටද? තයිරොයිඩ් ඇන්ටි තයිරොයිඩ් මෙඩිසින් එකක් විදියට. ඒ කියන්නේ තයිරොක්සින් ලෙවල් එක වැඩි අයට අඩු කරන්න. right එතකොට මෙන්න ඉන්ඩිකේෂන්ස් දාලා තිනවා. කාබ්මසෝල් වල මොනවද? හයිපර්තයිරොයිඩිසම්. තයිරොක්සින් ලෙවල් එක වැඩි වුණාට පස්සේ ඒක අඩු කරන්න කාබ්මසෝල් පාවිච්චි කරන්න පුළුවන්. මෙතිමසෝල් හයිපර්තයිරොයිඩිසම් මේ තත්ත්වෙම තමයි. හයිපර්තයිරොයිඩිසම් කියන ළමයි තයිරොක්සින් ලෙවල් එක වැඩි වෙච්ච අවස්ථාවක්. හරි. right ප්‍රොපිල්තයිරොසිලුත් ඒ වගේම තත්ත්වයක්. right රේඩියෝ ඇක්ටිව් අයඩින් ඒකත් පාවිච්චි කරන හයිපර්තයිරොයිඩිසම් වලට මේක අපි කියනවා විකිරණශීලී මේක සාමාන්‍යයෙන් ඔය අපේක්ෂා වගේ හොස්පිටල් මාර්ගම
අපේක්ෂා වගේ හොස්පිටල් වල තියෙනවා රේඩියෝඇක්ටිව් අයඩින් ට්‍රීට්මන්ට්. ඊපස්සේ ඩෝගෝසයිඩින් ඒකෙත් තියෙන්නේ උගුර හොදන්න තමයි තියෙන්නේ ප්‍රී ඔපරේටිව්. සාමාන්‍යයෙන් අපි කියනවා තයිරොක්සින් ලෙවල් එක ගොඩාක් වැඩි වුණාට පස්සේ ඔපරේෂන් කරන්න කලින් ඩෝගෝසයිඩින් දෙනවා උගුර හොදන්න. රයිට්. ඒ කියන්නේ ලුණු දෙනවා උගුර හොදන්න. ඒ ලුණු එකක් දෙන්න අයඩින් සහිත ලුණු ද්‍රාවණයක් වගේ එකක්. ඒකෙන් උගුර හොදන්න. රයිට්. එතකොට ඔය ටික තමයි අපිට මේ කතා කරන්න තියෙන්නේ. මොකක් සම්බන්ධයෙන්ද? ඇන්ටි තයිරොයිඩ් මෙඩිසින් සම්බන්ධයෙන් රයිට්. සිම්පල් මෙඩිසින්ස් ටිකක් තියෙනවා. ඔය කාබන්සෝල් සහ ප්‍රොපියෝතයිරොසිල් තමයි අපිට එළියට හම්බෙන්නේ. ඒතකොට මේ දෙන්නත් තියෙනවා රේඩියෝඇක්ටිව් අයඩින් සහ ලෝගෝසයිඩින් අපිට හම්බෙන්නේ නැහැ. රයිට්. එතකොට සමහරවිට ඔය උගුරේ ප්‍රශ්න තියෙන අයට ලුණු වතුරේ උගුර හොදන්න කියලා කියන්නේ ගොඩක් වෙලාවට ඔය තයිරොටොක්සිකෝසිස් එහෙම නැත්නම් තයිරොක්සින් ලෙවල් එක වැඩි කියලා හොයාගත්තට පස්සේ මොකද වෙන්නේ? ඒක අඩු කරන්න. එහෙම නැත්නම් ඒ ග්‍රන්ථයේ ක්‍රියාකාරීත්වය අඩු කරන්න කියනවා ලුණු වතුරේ උගුර හොදන්න. right? ලුණු වතුරේ උගුර හොදන්න කියනවා. right. ඊට පස්සේ අපිට තියෙනවා මොකද්ද? ග්ලූකෝකෝටිකොයිඩ්ස්. එහෙම නැත්නම් අපි තුන්වෙනිට කතා කරා මොකද්ද? ඇඩ්‍රිනලින් කියන හෝමෝන් එක මම කතා කරේ. ඇඩ්‍රිනලින්. මේ ඇඩ්‍රිනලින් රීප්ලේස්මන්ට් තෙරපි එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. බෙහෙත් තමයි මොකද්ද? පයින් එක්කෙන ග්ලූකෝකෝටිකොයිඩ්. එහෙම නැත්නම් බෙහෙත් එකේ තියෙන හයිඩ්‍රෝකෝටිසෝන් කියන එක්කෙන right indications බලන්න මුලින්ම චුට්ටක් use mainly as replacement therapy in adrenocortical insufficiency right adrenocortical insufficiency වලදී පාවිච්චි කරනවා right කාවද හයිඩ්‍රෝකෝටිසෝන් කියන එක්කෙන right මේ හයිඩ්‍රෝකෝටිසෝන් වල ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා shock and hypersensitivity reactions allergic වගේ ඇති වුනහම දෙනවා මේ hydrocortisone injection එක right hydrocortisone injection එක දෙනවා සාමාන්‍යයෙන් allergic වගේ ආවට පස්සේ right asthma condition වල asthma condition වල හුස්ම ගැනීම අපහසුතාවයට ඒ වගේ අවස්ථාවල දෙනවා right එතකොට inflammatory bowel disease වල right ආහාර මාර්ගයේ මොන හරි inflammation ඇති වුනහම ඒවට දෙනවා මම ආයෙ පෙන්නන හයිඩ්‍රෝකෝටිසෝන් කියන එක කෙනා right ඇත්තටම හයිඩ්‍රෝකෝටිසෝන් විතරක් තනියෙන් දෙන්නේ නැහැ ළමයි හයිඩ්‍රෝකෝටිසෝන් විතරක් තනියෙන් දෙන්නේ නැහැ හයිඩ්‍රෝකෝටිසෝන් තව බෙහෙත් එක්ක තමයි පාවිච්චි කරන හයිඩ්‍රෝකෝටිසෝන් ඉන්ජෙක්ෂන් එක තියෙනවා right මේ තියෙන ඉන්ජෙක්ෂන් එක හයිඩ්‍රෝකෝටිසෝන් මිලිග්‍රෑම් 100 සහ මිලිග්‍රෑම් 200 තියෙනවා right හයිඩ්‍රෝකෝටිසෝන් පේනවනේ ඉන්ජෙක්ෂන් එක තියෙනවා ඊට පස්සේ හයිඩ්‍රෝකෝටිසෝන් ක්‍රීම් එක තියෙනවා ඔය බාහිරින් ඇති වෙන ඇලර්ජික් වලට වගේ ගන්න පුළුවන් නම් කසල ඇති වෙන පළු වලට වගේ ඒවට ඇලර්ජික් වගේ කන්ඩිෂන් වලට හයිඩ්‍රෝකෝටිසෝන් ක්‍රීම් එක පාවිච්චි කරන්න පුළුවන් එළියෙන් හරි මේක ටැබ්ලට් එකකුත් තියෙනවා ටැබ්ලට් එක ගොඩක් පාවිච්චි අඩුයි right එතකොට මම ඔයගොල්ලන්ට කිව්වා මෙතන තියෙන්නේ ග්ලූකෝකෝටිකොයිඩ් කියන කාණ්ඩයට එන්නේ එතකොට අපේ ශරීරයේ මං කිව්වා කලින් කතා කරා මොකක්ද ඉන්සුලින් කතා කරා ඉන්සුලින් නිපදවන ප්‍රමාණය අඩු වුනහම බෙහෙත් දෙනවා ඒක වැඩි කරන්න සහ ඒක රිප්ලේස් කරන්න ඉන්සුලින් දෙනවා තයිරොක්සින් නිපදවන ප්‍රමාණය අඩු වුනහම තයිරොක්සින් එළියෙන් දෙන්න වෙනවා right තයිරොක්සින් නිපදවන ප්‍රමාණය වැඩි වුණාට පස්සේ ඒක අඩු කරන්නත් බෙහෙත් එළියෙන් දෙන්න වෙනවා හරි ඊට පස්සේ මං කියවනේ මේ ඇඩ්‍රිනලින් කියන එක්කෙනා අපේ ශරීරයේ හදිසි අවස්ථාවට තමයි වැදගත් වෙන්නේ right එතකොට ඇඩ්‍රිනලින් කියන එක්කෙනාගේ විශේෂත්වය තමයි මෙයා හදිසි අවස්ථාවලදී අපේ ශරීරයේ normal ශාවය වෙනවා. ඒතකොට ශාවය වෙන ප්‍රමාණය මදි වුණොත් තමයි අපිට හුස්ම ගැනීම අපහසුතා right එතකොට shock වෙනවා right allergic condition ඇති වෙනවා ඒව ඇති වෙන්නේ අපේ ශරීරයේ ඔය ඇඩ්‍රිනලින් ශාවය වෙන ප්‍රමාණය අඩු වුණා. සාමාන්‍ය ප්‍රමාණයට අඩුවෙන් තමයි ශාවය වෙන්නේ. එතකොට එළියෙන් මොකද කරන්නේ? එළියෙන් මේකට හෙල්ප් එකක් විදිහට මේ හයිඩ්‍රෝකෝටිසෝන් දෙන්න පුළුවන්. ඇඩ්‍රිනලින් ඉන්ජෙක්ෂන් එක තියෙන එක දෙන්න පුළුවන් right බානුක හයිඩ්‍රෝකෝටිසෝන් කියන එක නෑ ඒ වගේ. ඊට පස්සේ ප්‍රෙඩ්නිසෝලෝන් ටැබ්ලට් එක ඔයගොල්ලෝ දන්නවා ඇති දැන්. මම ප්‍රෙඩ්නිසෝලෝන් කියන එක නෑ. ඒකට ඩෙක්සාමෙථසෝන් right ඒ වගේ ඒවා ඔක්කොම අපි කියන ග්ලූකෝකෝටිකොයිඩ් කියන ගණයට එන්නේ right අපිට ඉස්සරහට
අපි එදත් කතා කරා මේකනේ. ඔව් short periods only දෙනවා respiratory system එක යටතේ කතා කරනකොට මේක කතා කරනවා. right. එතකොට මේගොල්ලෝ පාවිච්චි කරනවා suppression of inflammatory and allergic disorders වලට. allergic එක suppress කරන යටපත් කරන inflammations යටපත් කරන්න තමයි පාවිච්චි කරන්නේ. සහ immunosuppression. immunosuppression වලට right asthma condition වලට asthma condition වලට පාවිච්චි කරන prednisolone ප්‍රතිශක්තිය අඩු කරන්න. එතකොට ඔයා ડોක්ටර් කෙනෙක් ළඟට යනවා මොකක් හරි ලෙඩක් හැදිලා. උණෙන් දිස්සාව කැස්ස හරි ඒ වගේ එකකට යනවා. ඔයාලට පෙඩ්නි දුන්නොත් මොකද වෙන්නේ? උගුර දෙන එකට ඒවට සාමාන්‍ය පෙඩ්නි දෙනවා. පෙඩ්නි දෙනවා කියලා කියන්නේ ડોක්ටර් මොකද කරන්නේ? ඔයාගේ ඉමුනෝ සප්‍රෙස් කරනවා. ඒ කියන්නේ ඔයාගේ ප්‍රතිශක්තිය යටපත් කරනවා. යටපත් කරලා මොකද එයා බලාපොරොත්තු වෙන්නේ? ඔයාගේ ශරීරයෙන් විසින් ඇති කරන ඉන්ෆ්ලමේෂන් නැති කරලා දාන්න. සහ ඔයාලට ඇලර්ජික් එකක් විදියට නම් මේක ඇති වෙලා තියෙන්නේ. ඔයාලට ඇලර්ජික් එකක් විදියට නම් මේක ඇති වෙලා තියෙන්නේ. මොකද කරන්නේ? ඒක නවත්තන්න හෙල්ප් එකක් දෙනවා මෙන්න මේ ප්‍රෙඩ්නිසලෝන් කියන කෙනා. right. එතකොට ප්‍රෙඩ්නිසලෝන් කියන කෙනා තනියම පාවිච්චි කරන සමහරවිට ලොකු ඇලර්ජික් කන්ඩිෂන් එකක් නම් හයිඩ්‍රෝකෝර්ටිසෝන් ඉන්ජෙක්ෂන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. හරි. එතකොට මේවා සාමාන්‍ය ඉන්ෆ්ලමේටරි ඔෆ් අයි එන් ඉයර් right ඇස්වල වගේ රතු වෙන ඒවට වගේ ප්‍රෙඩ්නිසලෝන් අයි ඩ්‍රොප් තියෙනවා. ඒවට දාන්න පුළුවන්. කනේ ඉන්ෆ්ලමේෂන් වලට දාන්න පුළුවන් අයි ඉයර් ඩ්‍රොප් තියෙනවා. right ප්‍රෙඩ්නිසලෝන් වල. ඊට පස්සේ මීතර්පෙඩ්නිසලෝන් right මීතර්පෙඩ්නිසලෝන් කියන එක තියෙනවා right මම මේ බෙහෙත් ඔක්කොම පෙන්නනවා. එයත් පාවිච්චි කරනවා suppression of inflammatory and allergic disorders මේ allergic වලට allergic කියන ඒවා suppress කරන්න යටපත් කරන්න right inflammation suppress කරන්න යටපත් කරන්න දායක වෙනවා. right dexamethasone right ඒත් ඒ වගේම කෙනෙක් එයත් වගේ තමයි right ඒ වගේ suppression of inflammatory and allergic disorders right ඒ වගේ ඒවාට පාවිච්චි කරන්නේ. right එතකොට මම ඔයාලට මේ බෙහෙත් ටික පෙන්නන්න එකින් එක හයිඩ්‍රෝකෝර්ටිසෝන් මම පෙන්නුවා හයිඩ්‍රෝකෝර්ටිසෝන් ඉන්ජෙක්ෂන් and cream ඊට පස්සේ ප්‍රෙඩ්නිසලෝන් ටැබ්ලට් එක ප්‍රෙඩ්නිසලෝන් අපේ සාමාන්‍යයෙන් තියෙන SPMC version එකක් මේ ලංකාවේ වැඩිපුර පාවිච්චි වෙන්නේ බහුලව පාවිච්චි දකින්න පුළුවන් මෙන්න මේ version එක right මේකක් තියෙනවා මේ MSG ළඟ Twitter එක ලොක් කරන්න අමාරු ළම මම එක page එකක් ලොක් කරා මේක SPMC version එක මේ තියෙන ලංකාවේ හදන එක right State Pharmaceutical Manufacturing Corporation එක හදන ලංකාවේ හදන ප්‍රෙඩ්නිසලෝන් මිලිග්‍රෑම් 5. එතකොට මේක තමයි ප්‍රෙඩ්නිසලෝන් කියලා කියන්නේ. ඊට පස්සේ මීතර ප්‍රෙඩ්නිසලෝන් කියලා එකක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් දන්න හොඳ බ්‍රෑන්ඩ් එකක් තමයි මෙලික්සෝන් right මෙලික්සෝන් කියන බ්‍රෑන්ඩ් එක හොඳම බ්‍රෑන්ඩ් එකක් right මීතර ප්‍රෙඩ්නිසලෝන් වල තියෙන හොඳ බ්‍රෑන්ඩ් එකක් තමයි මෙලික්සෝන්. මේකේ මෙලික්සෝන් බ්‍රෑන්ඩ් එක මේක හොඳ ඔරිජිනල් බ්‍රෑන්ඩ් එකක් මෙලික්සෝන්. මීතර ප්‍රෙඩ්නිසලෝන් කියන ටැබ්ලට් එකදී right මේ සාමාන්‍ය ඇලර්ජික් ඩිසෝඩර් සප්‍රෙස් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. right මේකේ මිලිග්‍රෑම් 4 තියෙනවා තමයි 16 තියෙනවා 8 මිලිග්‍රෑම් 4 8 16 32
ස්ට්‍රෙන්ත් 4කින් එනවා හරි. එතකොට මෙඩික්සෝන් වල ඉන්ජෙක්ෂන් එකකුත් තියෙනවාමයි 40 මිලිග්‍රෑම් 40 මිලිග්‍රෑම් 40 and 80 කියලා දෙකක් තියෙනවා. මෙඩික්සෝන් sorry මෙඩික්සෝන් බ්‍රෑන්ඩ් එකකින් නෙවෙයි ඩෙපොමෙඩ්‍රෝල් කියලා. ඩෙපොමෙඩ්‍රෝල් ඉන්ජෙක්ෂන් එක මේ තියෙන්නේ. right මේවා ඔය ආර්ථරයිටිස් වගේ තියෙන අයගේ දන හිස් වලට විදින ඉන්ජෙක්ෂන් එක තමයි ඩෙපොමෙඩ්‍රෝල්. right මේක මොකද්ද ඩිපොට් එකක් තියෙන මේ කියන්නේ මිනිසා ප්‍රෙග්නන්සි වල ඩිපොට් ප්‍රිපරේෂන් එකක් මසල් එකට විදින්නේ මසල් එකට විද්දාලා පස්සේ චුට්ට ගොඩාක් කාලයක් රිලීස් වෙන ඇක්ෂන් එක ගොඩාක් කාලයක් තියෙනවා. ඒකයි මේක මේ තියෙන්නේ මිනිසා ප්‍රෙග්නන්සි වල ඇසිටේට් කියන බෙහෙත් එක තියෙන ඩෙපොමෙඩ්‍රෝල්. දන හිස් වලට එහෙම ඔයාලගේ අම්මලා තාත්තලා හෝ ආච්චිලා සීවලා හෝ දන හිස් අමාරුව හැදිලා සන්ධි අමාරුව හැදිලා සන්ධි වේදනාව හැදිලා ડોක්ටර්ස් ළඟට ගියාට පස්සේ ඔක විදිනවා ඉන්ජෙක්ෂන් එක. දන හිස් වලට තමයි විදින්නේ. හරි ඊට පස්සේ ඩෙක්සාමෙථසෝන් ටැබ්ලට් එක රයිට් එක් ටැබ්ලට් එකෙත් ලංකාවේ මන් තියෙන එකක්. මෙදිනේ ලංකාවේ ගොඩක් පාවිච්චි වෙන මෙන්න මේ ඩෙක්සා එක. ඒක ටිකක් ලොක් කරන මර මෙන්න මේ වගේ බොටල් එකක් තමයි පාවිච්චි වෙන්නේ ලංකාවේ ගොඩක් බහුල වශයෙන් පාවිච්චි වෙන එකක්. හයි ඩෙක්සාමෙථසෝන්. ඩෙක්සාමෙථසෝන් වල ඉන්ජෙක්ෂන් තියෙනවාද? ඒක තමයි සන්ධි වේදනාවට විදින්න පුළුවන් සන්ධි අමාරුවට විදින්න පුළුවන්. ගැටලුවක් නෑ. ඒක එන්ඩෝක්‍රයින් මෙඩිසින් වල ඔන්න සෙට් එක තියෙන්නේ රයිට්. එතකොට ඒ වගේ සාමාන්‍යයෙන් අපි කියනවා මේ ස්ටෙරොයිඩ් ඩ්‍රග්ස් මම මේ කතා කරේ ග්ලූකෝඩිකෝයිඩ් කියලා ස්ටෙරොයිඩ් බෙහෙත්. ඒතකොට මේවා අපි ගිය සතියේ කතා කරලා දිගු කාලයක් ගන්න හොඳ නැහැ. හොඳ නැහැ. ඇයි ඒ? ඉමුනෝ සප්‍රෙස් වෙනවා රයිට්. ප්‍රතිශක්තිය යටපත් වෙනවා. ප්‍රතිශක්තිය යටපත් වුණාට පස්සේ මොකද වෙන්නේ? අපේ ශරීරයට වෙන මොකක් හරි ලෙඩක් ආවොත් ඒක හොඳ කරගන්න ටිකක් අමාරුයි. ප්‍රතිශක්තිය අඩුයිනේ. ඒක සාමාන්‍යයෙන් අපි ගත්තට පස්සේ මේ ඔයා බලන්න ඔයගොල්ලෝ බලන්න seen mostly with high doses මේ සාමාන්‍යයෙන් prolonged use එකක් කරොත් අධි මාත්‍රාවක් වැඩි කාලයක් පාවිච්චි කරොත් ඇඩිනල් සප්‍රෙෂන් වෙනවා. ඒ කියන්නේ අධිරුක්කාන්තයේ ක්‍රියාකාරීත්වය යටපත් වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ප්‍රතිශක්තිය අඩු වෙනවා. ඒකෝට උණක් හැදුනත් අමාරු වෙනවා. හරි. එතකොට ඊට පස්සේ තියෙනවා මොකද්ද? සාමාන්‍යයෙන් අපි කියනවා මේ ස්ටෙරොයිඩ් හෝමෝන් වලට right එන්න පුළුවන් psychiatric reaction including suicidal thoughts. මේ long term ගන්නකොට high doses suicidal thoughts කියලා කියන්නේ සියදිවි නසා ගැනීමේ සිතුවිලි උනත් එන්න පුළුවන් කියලා කියනවා. right ඒරුණාගේ තමයි ඒකේ කතන්දර. ඊට පස්සේ කියනවා abrupt withdrawal should not be done following prolonged therapy. සත්තුන කරලා ට්‍රීට්මන්ට් එක ගියොත් එකපාර නවත්තන්නේ නැහැ. චුට්ට මාත්‍රාව අඩු කරලා තමයි නවත්තන. අපි කියනවා tail off එකක් කියලා. මාත්‍රාව අඩු කරලා තමයි නවත්තන්නේ. ඊට පස්සේ කියනවා side effects can be minimized by using lowest effective dose or minimum possible duration. අඩුම කාලයක් මේක පාවිච්චි කිරීමෙන් right දවස් 3-5 ඒ වගේ චූටි කාල මේක පාවිච්චි කිරීමෙන් පුළුවන් ඔයාට side effects අඩු කරගන්න. ඊට පස්සේ කියනවා increase dose in intercurrent illness. ඒ කියන්නේ මොකක් හරි රෝගයක් තියෙන කෙනෙකුට අපි කියනවා increase dose මාත්‍රාව ටික වැඩිපුර දීලා එකපාර
අඩු කරලා දානවා. අඩුවෙන් කියන්නේ සාමාන්‍යයෙන් දුන්නාට පස්සේ ඒක හැංගිලා යන එක තමයි වෙන්නේ. ඇත්තට මේ ස්ටෙරොයිඩ් හෝමෝන වලින් වෙන්නේ. දැන් හිතන්නකෝ ඔයාලට බුරි අමාරු වගේ දෙනවා නම් ඔය එක්ස්ට්‍රා දෙකක් පෙඩ්නි දෙකක් තුනක් ගැව්වට පස්සේ මොකද වෙන්නේ? අර සිම්ප්ටම්ස් ටික හැංගිලා යනවා. වේලෙන් දෙකෙන් හරියනවා. රයිට්? ඒක හොඳ නැහැ ඇත්තට. ඊට පස්සේ කියනවා මොකද්ද? infection should be managed aggressively. ඒ කියන්නේ ඉන්ෆෙක්ෂන් එකක් ආවොත් ශරීරයට උදාහරණයක් විදිහට chicken pox වගේ ඒවා. chicken pox කියලා කියන්නේ chicken pox කියලා කියන්නේ පැපොල. right? එතකොට measles කියලා කියන්නේ සරම්ප. ඔය වගේ එකක් ආවොත් ඒක බෙහෙත් දීලා තමයි මැනේජ් කරන්නේ. aggressively manage කරනවා කියන්නේ ඒක. right? අපේ ඇඟේ ප්‍රතිශක්තියක් නැහැනේ. සාමාන්‍යයෙන් අපේ ඇඟෙන් මැනේජ් කරන්නේ. ඊට පස්සේ කියනවා මොකද්ද? treatment should not be stopped suddenly. එකපාර treatment එක නවත්තන්න හොඳ නෑ කවදාවත්. ඊට පස්සේ කියනවා to seek medical advice immediately in internal illness. ඒක අපි කියනවා මොකද්ද? මොකක් හරි ලෙඩකින් රෝගයකින් පීඩා විඳින කෙනෙක් නම් ඔයා මේ බෙහෙත් එක ගන්න කලින් අනිවාර්යෙන් වෛද්‍ය උපදෙස් ගන්න ඕන. right? ඊට පස්සේ කියනවා to see doctor if worrying mood or behavior changes occur. කියන්නේ ඔයාගේ mood එක කාවතින් හෝ behavior change එකක් වුණොත් ඔයා අනිවාර්යෙන් වෛද්‍යවරයෙක් හම්බෙන්න කියලා කියනවා. මොකද අර suicidal thoughts එන්න පුළුවන් long term මේක පාවිච්චි කරද්දී. ඊට පස්සේ කියනවා to inform healthcare workers the details of steroid treatment when seeking medical treatment. medical treatment එකක් ඔයා බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යෙන් මොකද කියන්නේ? ඔයාට මේ දැන් ඕනම ට්‍රීට්මන්ට් එකකට යන කෙනෙක් නම් ඔයා දැනට මේ ස්ටෙරොයිඩ් මෙඩිසින් ගන්න කෙනෙක් නම් ඔයා කියන්න ඕන ඔයා මෙන්න මේ තෙරපි එකේ ඉන්නවා. එහෙම කියලා කියන්න. ඊට පස්සේ කියනවා මොකද්ද? To carry a steroid card with the details of prescriber, the medicine dosage and duration of treatment. wow, කොහේ හරි ලෙඩකට බෙහෙත් ගන්න වෙනවා නම් ඔයා අනිවාර්යෙන් ඔයා දැනට ගන්න ස්ටෙරොයිඩ් බෙහෙත් වල ඩීටේල්ස් ඔයා අරගෙන යන්න ඕන. මොකද ඔයාගේ ප්‍රතිශක්තිය අඩු වෙලා තියෙන්නේ. වෛද්‍යවරයා විසින් අහනවා ඔයාට බෙහෙත් එකක් දෙන්න කලින් ඔයා දැනට මොන හරි බෙහෙත් බොනවද? මොකක් හරි ලෙඩකට ප්‍රතිකාර ගන්නවද? මොකක් හරි ඇලර්ජික් කන්ඩිෂන්ස් තියෙනවද ඔයාට බෙහෙත් වලට? ඒව අහලානේ බෙහෙත් එක ලියන්නේ. ඉතින් ඒක අනිවාර්යෙන් වෛද්‍යවරයා දැනුවත් කළ යුතුයි. ඔයා දැනට මේ ට්‍රීට්මන්ට් ගන්න කෙනෙක් නම් right. ඊට පස්සේ right. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් අපිට ඇඩ්‍රිනලින් හරහා කතා කරන්න තියෙන ඖෂධ ටික ඉවරයි. right. ඒකට අන්න ඔය සෙට් එක තමයි අපිට එන්ඩෝක්‍රයින් මෙඩිසින් වල කතා කරන්න තියෙන්නේ.